හරි. 2026 A level කරන ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා ඉංජිනේරු තාක්ෂණ වේදය පන්තියට. එතකොට ඔයාලගේ එකල A level exam එකට තව ගත්තොත් ළමයි මාස 5ක වගේ කාලයක් තමයි තියෙන්නේ. එතකොට ඉංජිනේරු තාක්ෂණ වේදය විෂය ගත්තොත් ඔයාලගේ එක්සෑම් එකට වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් එක්සෑම් එකේ ලොකු දෙයක් කරගන්න පුළුවන් පාඩම් ටික අපි අද පටන් ගන්න මේ පන්තියෙන් දිගටම සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම ඒ පාඩම් වල පාස් පේපර්ස් ටික ළමයි පාඩම් ටික විතරක් ඔයාලා කවර් කරගත්තට බෑ එක්සෑම් එකට හොඳ ඒ කියන්නේ ලොකු ලකුණකට යන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරලා තියෙන්න ඕනේ. අන්න ඒ නිසා මේ පාඩම් වල පාස් පේපර්ස් ටික අපි මේ පන්තියේදී සාකච්ඡා කරනවා. අපි පාඩමට අද පාඩමට යන්න කලින් ඉස්සෙල්ලම ඔයාලට මං ගැන මං කවුද කියලා ඉන්නම්. මම ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ධාරාවෙන් ඔයාලා වගේම A level වලට මුහුණ දීලා දිස්ත්‍රික් දෙවෙනියෙක් විදියට දැන් ඔයාලා හැමෝම යන්න ආසාවෙන් බලන් ඉන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ වේදේ උපාධිය හදාරන අයිය කෙනෙක් කියලා හිතන්නකෝ ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් අද අපි අපේ පාඩමට යමු. ඔයාලට ඉස්සෙල්ලම ළමයි වැඩේ පටන් ගන්නෙ ඔයාලගේ පස්වෙනි පාඩමෙන්. ඒ කියන්නේ චලිතය. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා චලිතය කියලා. එහෙම නැත්නම් චලිත පරිවර්තන යාන්ත්‍රණ සහ ජව සම්ප්‍රේෂණ පද්ධති කියන පාඩමෙන්. එතකොට මේක බොහොම සරල පාඩමක්. ඒකයි පළවෙනිටම පටන් ගන්න ඔයාලගෙන් මේ වගේ ලේසි පාඩමකින්. හරි අපි යමු අද පාඩමට. හරි. ඔයාලගේ පාඩම තමයි හරි. මම හිතනවා ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. ඔයාලගේ පාඩම තමයි එතකොට පස්වෙනි පාඩම චලිත පරිවර්තන යාන්ත්‍රණ සහ ජව සම්ප්‍රේෂණය කියන පාඩම. එතකොට මේකේ පාඩම ඔයාලගේ හැදිලා තියෙන ළමයි මා ප්‍රධාන අනුමාතෘකා දෙකකින්. එතකොට ඒකේ පළවෙනි අනුමාතෘකාව තමයි අපි ඉගෙන ගන්නවා. පළවෙනි අනුමාතෘකාව මූලික චලිතාකාර සහ චලිත පරිවර්තන යාන්ත්‍රණ. මූලික චලිතාකාර සහ චලිත පරිවර්තන යාන්ත්‍රණ. මේකෙදි අපි කතා කරන්නේ සරලවම අපි එක අපිට ඇහැට දකින්න හම්බෙන එක චලිත ආකාර තියෙනවානේ. අන්න ඒවට අපි නම් දෙනවා. ඒ නම් අපි ඉගෙන ගන්නවා. සහ ඒ චලිත එකතු කරලා අපිට මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. දෙවෙනි අනුමාතෘකාව ඉවල ඉගෙන ගන්නවා යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය සහ උපක්‍රම. අපි මුල් කොටසේ ඉගෙන ගත්ත ඒ චලිතාකාර අපේ කාර්මික වැඩවලට කොහොමද පාවිච්චි කරන්න කියලා දෙවෙනි අනුමාතෘකාවෙන් ඔයාලා ඉගෙන ගන්නවා. හරි. හරි. ළමයි මම ඔයාලගේ ගෲප් එකට ටියුට් එකක් දාලා තියෙනවා. PDF එකක් විතර ටියුට් එකක් දාලා තියෙනවා. එතකොට දැන් මේ වෙලාවේ ඔයාලගේ අතේ ටියුට් එක නැහැනේ. ඔයාලා දැන් මොකද්ද කරන්න ඕනේ? මම නෝට් එක දෙනකොට ඔයාලා ටියුට් එක තියාගෙන ටියුට් එකේ බලන ගමන් කොලයක් හරි පොතක් හරි තියාගන්න. ඒ කරලා ටියුට් එකේ පිටු අංකේ ලිව්වා, අදාළ මාතෘකාව ලිව්වා. මම දෙන නෝට් එක ඒ විදිහට ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ටියුට් එක ඔයාලගේ අතට හම්බුනාට පස්සේ ඔයාලට පුළුවන් ටියුට් එක සම්පූර්ණ කරගන්න. හරි. අපි එහෙනම් පටන් ගමු. මේ අපි ඔයාලා ටියුට් එක ගන්න. ටියුට් එකේ බලන්න ඉස්සෙල්ලම මාතෘකාව තියෙනවා චලිත පරිවර්තන යාන්ත්‍රණ සහ ජව සම්ප්‍රේෂණය. ඊට පස්සේ බලන්න එදිනදා ජීවිතයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනු ලබන්නේ මිනිස්ත්‍රවෙන් කළ නොහැකි හෝ අපහසු කාර්යයන් වඩාත් පහසුවෙන් සහ නිවැරදිව ඉටු කර ගැනීමටයි. ඕනෑම යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය සඳහා යම් චලිත ආකාරයක් අවශ්‍ය වන අතර බොහෝ විට යන්ත්‍රයට ලබා දෙන ප්‍රධාන ජවය ප්‍රධාන චලිතය අපේක්ෂිත ආකාරය සඳහා අවශ්‍ය ප්‍රතිදාන චලිතය බවට පත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම චලිත හුමාරු සිදු කරනු ලබන්නේ නිශ්චිත යාන්ත්‍රණ භාවිතයෙනි. අන්න හරි. ඒ කතාව ලොකුවට තමයි තේරෙන්නේ නැති වෙන්නේ. බලමු ඉස්සරහට අපි මොකද්ද මේ කියන්නේ කියලා. ළමයි එතන පොඩි ඉඩක් තියෙනවානේ. ඒ ඡේදයට පොඩි ඉඩක් තියෙනවානේ. මම ඉස්සෙල්ලා කියපු ඔයාලා ලියා ගන්න ඕනේ. පාඩමේ අනුමාතෘකා දෙක. මම ඉස්සෙල්ලා කිව්ව මම ආයෙ ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ අනුමාතෘකා දෙක ඔයාලා ලියා ගන්න. මූලික චලිතාකාර සහ චලිත පරිවර්තන යාන්ත්‍රණ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය සහ උපක්‍රම. ඒ දෙක ලියා ගන්න. හරි. ලියාගෙන ඉවර වෙලා
හරි මම හිතනවා ලියා ගන්න නැති කියලා. හරි. ඊගාවට අපි කතා කරනවා අපේ පළවෙනි අනුමාත්‍රිකාව ඒ පළවෙනි අනුමාත්‍රිකාව යටතේ තියෙන මාත්‍රිකාව මූලික චලිත ආකාර. ඉස්සෙල්ලාම කතා කරන මූලික චලිත ආකාර ගැන. බලන්න ඕනෑම යන්ත්‍ර පද්ධතියක ඇතිවන සියලුම චලිතයන් ප්‍රධාන ආකාර හතරකට වර්ග කළ හැකිය. ඕනෑම යන්ත්‍ර පද්ධතියක දෙන සියලුම චලිත ආකාර. ඒ කියන්නේ ඔයාලගේ එදිනදා ජීවිතයේදී ඔයාලා දකින ඔයාලගේ මැෂින් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මැෂින් එකක් ඕන දෙයක් වුණත් චලනය වෙන දෙයක් නම් ඒකට චලිත ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ මේ චලනය වෙන විදිහට අපි නමක් කියනවා. ඒක තමයි සරලව මේ චලිත ආකාරයක් කියලා කියන්නේ. බලමු ඉස්සෙල්ලම අපිට තියෙන්නේ රේඛීය චලිතය කියලා එකක්. මොකක්ද මේ රේඛීය චලිතය කියලා කියන්නේ? රේඛීය චලිතය කියන්නේ ළමයි ඔයාලගේ කියන්නේ සාමාන්‍යයෙන් නිතරම දකින්න හම්බ වෙන දේ. දකින්න කියන්නේ ඕනම චලනය වෙන එක වැඩිපුරම තියෙන්නේ රේඛීය චලිතය කිව්වත් හරි අවුලක් නැහැ. රේඛීය චලිතය කියලා කියන්නේ සරලවම හිතන්න ඔයා මෙහෙම පාර තියෙනවා ඔයා ඇවිදගෙන යනවා. එතකොට ඔයා ඇවිදගෙන යනවා. එතකොට මෙහෙම ඉස්සරහට යනවා කියන්නේ කොහෙවත් හැරෙන්නේ නැහැ. එක ලක්ෂයක ඉඳලා තව ලක්ෂයකට සාමාන්‍ය රේඛීයව ගමන් කරනවා. අන්න ඕකට තමයි අපි කියන්නේ සරල රේඛීය චලිතය කියලා. ඒ බලන්න වාහනයක් පාරක් තියෙනවා වාහනයක් තියෙනවා වාහනේ ඉස්සරහට මෙහෙම යනවා. හරවන්නේ නැහැ කොහෙටවත් රේඛීයව යනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ රේඛීය චලිතය කියලා. ඔයාලට මම උදාහරණයක් පෙන්නන්න. උදාහරණයක් කියන්නේ ඉස්සෙල්ලා මම කීප එක පෙන්නන්නම්. මේ බලන්න. මෙන්න ඉන්නවා මිනිස්සෙක්. මෙයා පාරේ සාමාන්‍ය විදිහට රේඛීයව ඇවිදගෙන යනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ සරලවම රේඛීය චලිතයේ යෙදෙනවා කියලා. හරිනේ? එහෙනම් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා රේඛීය චලිතය කියලා අනුමාත්‍රිකාවක්. ඒකේ හිස් තැනක් තියෙනවා අපි ලියාගමු ඒකේ. දැන් ඒතර ඔයාලා කරන්න ඕනේ ඔයාලා ගත්ත කොලේ හරි ඒ පොතේ හරි ලියා ගන්න රේඛීය චලිතය කියලා දාලා යටින් ලියා ගන්න මෙන්න මෙහෙම. වස්තුවක් හෝ ලක්ෂයක් නිශ්චිත දිශාවක් ඔස්සේ ඍජු රේඛීය මාර්ගයක ගමන් කිරීම සරල රේඛීය චලිතයයි. කියන්නේ සරල රේඛීය කියන්නේ ඍජු රේඛීය මාර්ගය කියන්නේ තමයි එහෙම කියන්නේ. වස්තුවක් හෝ ලක්ෂයක් නිශ්චිත දිශාවක් ඔස්සේ ඍජු රේඛීය මාර්ගයක ගමන් කිරීම සරල රේඛීය චලිතයයි. හරි. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරි ඊගාව චලිත ආකාරය රේඛීය චලිතය නම් හරි. ඔයාලට ඊගාවට වැඩියෙන් හම්බ වෙන චලිත ආකාරය තමයි මෙන්න මේක. සාමාන්‍යද හරි රේඛීය හරි ඊට පස්සේ ඔයාලට හම්බෙන්නේ මොකක් හරි හිතන්න කැරගෙන යම් වස්තුවක් තියෙනවා කියලා. ඒක කැරගෙන එකේ ස්වභාවය මොන වගේද? ඒ කියන්නේ මෙහෙම ලක්ෂයක් තියෙනවා. මේ මෙහෙම තියෙනවා මධ්‍ය ලක්ෂයක්. හිතන්න. එතකොට මේ ලක්ෂය මෙන්න මෙයා වටා මේ මධ්‍ය ලක්ෂය වටා මෙන්න මේ කියන පතේ ගමන් කරනවා. ඒ යනකොට නිකන් ඒකේ ඇති වෙන අපිට දැන් මෙහෙම බැලුවම පේන හැඩය මොකද්ද? වෘත යන්නේ. එතකොට මෙන්න මෙහෙම වෘත්තාකාරව ගමන් කරන හින්දා එයාට අපි කියනවා වෘත්ත චලිතය එහෙම නැත්නම් භ්‍රමණ චලිතය කියලා කියනවා. හරිද? මධ්‍ය ලක්ෂයක් තියෙනවා කිසියම් ලක්ෂයක් ඉන්නවා එයා අර මධ්‍ය ලක්ෂය වටා වෘත්තාකාර පතයක ගමන් කරනවා. මේ බලන්න. හරි. බලන්න. මෙන්න තියෙන ඔය කියන කතාව. මෙන්න ඉන්නවා මධ්‍ය ලක්ෂයක්. මේ තියෙන්නේ කිසියම් ලක්ෂයක් අපි ගමු. එතකොට මෙයා චලනය වෙන්නේ කොහොමද? මෙන්න මේ මධ්‍ය ලක්ෂය වටා වෘත්තාකාරව. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ ළමයි භ්‍රමණ චලිතය කියලා. හරිනේ. ඒකට තමයි අපි කියන්නේ භ්‍රමණ චලිතය. ඊට පස්සේ ඔයාලගේ ටියුට් එකට එන්න ආයෙ පාරක් ටියුට් එකේ තියෙනවා භ්‍රමණ චලිතය කියලා අනුමාත්‍රිකාවක් තියෙනවා. අපි ඒකේ යටතේ ලියාගමු. වස්තුවක් හෝ ලක්ෂයක් නිශ්චිත ලක්ෂයක් වටා වෘත්තාකාර පතයක ගමන් කිරීම. වස්තුවක් හෝ ලක්ෂයක් නිශ්චිත ලක්ෂයක් වටා වෘත්තාකාර පතයක ගමන් කිරීම භ්‍රමණ චලිතයයි. ආයි කියන වස්තුවක් හෝ ලක්ෂයක් නිශ්චිත ලක්ෂයක් වටා වෘත්තාකාර පතයක ගමන් කිරීම භ්‍රමණ චලිතයයි.
හරි. ඊගාවට මං මෙන්න බලන්න තව තියෙනවා ඔය කියන භ්‍රමණ චලිත වලට උදාහරණ කිහිපයක්. මේ බලන්න. මේකේ තියෙන හැම එකක්ම ඔය කියන විදිහට තමයි කරගන්නේ. මේ බලන්න පළවෙනි රූපේ ගත්තොත් එහෙම මේ තියෙන භ්‍රමණ මේ බයිසිකල් රෝදයක් තියෙන්නේ. බලන්න මධ්‍ය ලක්ෂයක් ඉන්නවා. එතකොට මෙන්න මේ අපි මෙතන මේ රෝදේ එක ලක්ෂයක් හිතන්නකෝ. අන්න එයා ගත්තොත් එහෙම මෙන්න මෙහෙම වටේට කරගෙන. මෙතන තියෙන ෆෑන් එකක් තියෙනවා. ඒකත් ඒ විදිහමයි. මධ්‍ය ලක්ෂයක් වටා කරගෙනවා. එතකොට මේකේ තියෙන හැම එකක්ම මධ්‍ය ලක්ෂයක් වටා කරගෙන භ්‍රමණ චලිතයක් තමයි තියෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් මූලික චලිතාකාර වලින් ඔයාලට නිතරම දකින්න හම්බෙන ඕනෑම චලිතයක්, ඒ කියන්නේ වැඩිපුරම දකින්න හම්බෙන රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය ප්‍රධාන ආකාර දෙකක් ඔන්න කතා කරලා ඉවරයි. අපිට මූලික චලිතාකාර 4යි මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ. එතකොට ඔන්න දෙකක් අපි ඉවරයි. ඊළඟ දෙක හැදෙන්නේ මෙන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරපු රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය ඇසුරෙන් තමයි ඊළඟ චලිතාකාර දෙක හැදෙන්නේ. අපි බලමු ඒ කොහොමද හැදෙන්නේ කියලා. බලන්න ඔයාලට මම භ්‍රමණ චලිතයේදී කිව්වා මධ්‍ය ලක්ෂයක් තියෙනවා. ඒ මධ්‍ය ලක්ෂයේ වටා කිසියම් ලක්ෂයක් චලනය වෙනවා කියලා. එතකොට මේ තියෙන්නේ ඔය මං කියන මධ්‍ය ලක්ෂය. මේ තියෙන්නේ මම ඔය කියපු කිසියම් ලක්ෂය. හරිනේ. මම දැන් කියනවා මෙයා චලනය වෙනවා ඒ විදිහටම. වෘත්තාකාරවත් තමයි චලනය වෙන්නේ. ගැටලුවක් නැහැ. හැබැයි මෙයා වෘත්තාකාරව සම්පූර්ණ වටයක් චලනය වෙන්නේ නැහැ. මෙයා වෘත්තාකාරව මෙන්න මේ ලක්ෂය ගාවට යනවා. මෙයා මේ ලක්ෂය ගාවට යනවා. ඒ වගේම ආපහු ආපස්සට මෙන්න මේ ලක්ෂය ගාවට එනවා. මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂයෙන් නම් මම රේඛාවක් අඳින්න. හරි. පේනවා. බලන්න මධ්‍ය ලක්ෂයක් වටා කිසියම් ලක්ෂයක් තියෙනවා. එයා වෘත්තාකාරව චලනය වෙනවා. හැබැයි ලක්ෂ දෙකක් අතර විතරයි. සම්පූර්ණ වටයක් ගිහිල්ලා එන්නේ නැහැ. මෙන්න මෙහෙම ලක්ෂ දෙකක් අතර වෘත්තාකාරව නොකඩවා මෙන්න මෙහෙම චලනය වෙනවා නම් මධ්‍ය ලක්ෂයක් වටා නොකඩවා මෙන්න මෙහෙම දෙපසට චලනය වෙනවා නම් අපි එයාට නමක් දෙනවා දෝලන චලිතය කියලා. මොකද්ද? දෝලන චලිතය. ඔයාලගේ නියුට් එකේ තුන්වෙනි මාතෘකාව බලන්න මූලික චලිතාකාරයට තියෙන තුන්වෙනි එක තමයි දෝලන චලිතය. හරිද? එතකොට අපි ඒකේ මෙන්න මෙහෙම ලියාගමු. මම හිතනවා දෝලන චලිතය ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි වීඩියෝ එකක් බලමුකෝ. හරි. මෙන්න බලන්න. මේ තියෙන ඔය කියන කතාව තමයි. මෙන්න තියෙනවා අපි ඔය කියපු මධ්‍ය ලක්ෂය. එතකොට මේ තියෙන අපි ඔය සලකපු ලක්ෂය. එයා චලනය වෙන්නේ වෘත්තාකාරව. හැබැයි ලක්ෂ දෙකක් අතර විතරයි. A හා B කියන ලක්ෂ දෙකක් අතර විතරයි මෙයා චලනය වෙන්නේ. බලන්න. දෙපැත්තට චලනය වෙනවා. ඒ වගේ මේක නොකඩවා සිද්ධ වෙනවා. හරිනේ කියපු කතාව. එතකොට ඔන්න ඔය චලිතයට තමයි අපි කියන්නේ දෝලන චලිතය කියලා. හරි. අපි දැන් ඉන්නවා ටියුට් එකට එන්න. ඔයාගේ කොලේ ලියා ගන්න දෝලන චලිතය කියලා මාතෘකාව දාගන්න. ඊට යටින් ලියමු කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින්. කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින්. එම ලක්ෂය දෙපසට ඒ කියන්නේ මෙයා කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් එම ලක්ෂය දෙපසට නැවත නැවත ගමන් කිරීම. මෙහෙම ලියා ගන්න. එම ලක්ෂය දෙපසට වෘත්තාකාරව නැවත නැවත ගමන් කිරීම. එම ලක්ෂය දෙපසට වෘත්තාකාරව නැවත නැවත ගමන් කිරීම. දෝලන චලිතයයි. කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් එම ලක්ෂය දෙපසට වෘත්තාකාරව නැවත නැවත ගමන් කිරීම දෝලන චලිතයයි. හරි. ඔන්න එහෙනම් ප්‍රධාන චලිතාකාර හතරින් තුනක්ම අපි කතා කරලා ඉවරයි. අපිට තව එකයි කතා කරන්න තියෙන්නේ. දැන් මෙයා මම ඔයාලට කිව්වනේ භ්‍රමණ කියන්නේ. භ්‍රමණ චලිතය ඇසුරෙන් මෙයා හැදලා තියෙන්නේ. ඒක අපිට බලපු ගමන් පේනවා. භ්‍රමණ චලිතය ඇසුරෙන් හැදලා තියෙනවා. තව එකක් ඉන්නවා රේඛීය චලිතය ඇසුරෙන් හැදලා ඉන්න. මම හිතනවා මේනකොට දන්නවා ඒක. ළමයි මේ බලන්න මම මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා
මෙන්න මෙහෙම තව රේඛාවක් ඇන්දොත් ඔයාලට පේන්නේ නැහැ. හරි. දැන් පේනවනේ. අවුලක් නැහැ. මෙන්න මෙහෙම රේඛාවක් ඇඳලා මම මෙයාට A කියලා කියන්නම්. මෙයාට B කියලා කියන්නම්. හරිද? මෙන්න තියෙනවා මං ඉස්සෙල්ලා ගත්තා වගේම කිසියම් ලක්ෂයක්. හරි. මේ ලක්ෂය මං කියන පළවෙනි අවස්ථාවේ A ළඟට යනවා. A ළඟට යන්නේ රේඛීයව. මෙන්න මේව රේඛීයව යනවා. එතකොට ඉන්නේ මෙතන එයා. ඊළඟට ආපහු සැරයක් එයා B ළඟට එනවා. B ළඟට එනවා. එතකොට ඉන්නේ මෙන්න මෙතන. ඔන්න ඔය විදිහට B ළඟ ඉඳලා E ළඟට යනවා ආපහු B ළඟට එනවා. E ළඟට යනවා ආපහු B ළඟට එනවා. මෙන්න තියෙනවා අපි මෙතන සැලකුවොත් එහෙම ලක්ෂ දෙකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න හරි A කියන ලක්ෂයක් තියෙනවා මෙතන රේඛාවේ B කියන ලක්ෂයක් තියෙනවා. ඒ ලක්ෂ දෙක අතර අපි මොකක් හරි සලකන ලද වස්තුවක් හරි ලක්ෂයක් හරි නොකඩවා දෙපසට චලනය වෙනවා. ඒ චලනය වෙන්නේ කොහොමද? රේඛීයව. මේ අනිකලින් යන්නේ. එතකොට යා රේඛීය චලිතය. එතකොට ලක්ෂයක් නිශ්චිත ලක්ෂ දෙකක් අතර රේඛීයව නොකඩවා චලනය වෙනවා නම් එයාට තමයි අපි කියන්නේ අණු ඇටුම චලිතය. අණු ඇටුම චලිතය. අණු ඇටුම චලිතය. හරි පේනවනේ. නිශ්චිත ලක්ෂ දෙකක් අතර කිසියම් ලක්ෂයක් රේඛීයව නොකඩවා චලනය වෙනවා නම් එයාට අපි කියනවා අණු ඇටුම චලිතය. අණු ඇටුම චලිතය අනිවාර්යෙන් මම හිතන්නේ ඔයාලා මීට කලින් ඉගෙනගෙන තියෙනවා ඔටෝමොබයිල් පාඩම ඉගෙනගෙන තියෙනවා නම්. හරිද? නැත්නම් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා අණු ඇටුම චලිතය කියන්නේ එහෙනම් මෙන්න මේ චලිතයට. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඔය කියන කතාව පොඩ්ඩක් අපි බලමුකෝ. මම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. මෙන්න තියෙනවා. ඔය තියෙන්නේ පිස්ටන් එක සරල සටහනක් ළමයි. බලන්න ඒකේ මෙන්න මේ පිස්ටනය මෙන්න ඔය කියන විදිහට නේද චලනය වෙන්නේ. මේ බලන්න. උඩට යනවා පහළට එනවා. ආයෙත් උඩට යනවා පහළට එනවා. ඒක නතර වෙන්නේ නැහැ. නොකඩවා සිද්ධ වෙනවා. ඒ සීමාවන් දෙකක් ඇතුලේ නොකඩවා සිද්ධ වෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ අණු ඇටුම චලිතයේ යෙදෙනවා කියලා. හරිනේ? හරි. එහෙනම් ඔයාගේ ටියුට් එකට එන්න. ටියුට් එක බලා ගන්න. ඔයාගේ කොලේ ලියා ගන්න. අණු ඇටුම චලිතය යටතේ මෙහෙම ලියාගමු. කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් මේ වගේ කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා රේඛීයව සිදුවන චලිතය. නොකඩවා රේඛීයව සිදුවන චලිතය. අපි මොකක් කියනවද? අණු ඇටුම චලිතයයි. ආයි කියන්නම් කිසියම් ලක්ෂයක් හෝ වස්තුවක් නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා රේඛීයව සිදුවන චලිතය අණු ඇටුම චලිතයයි. හරි. ඔන්න එහෙනම් ඔයාලට කතා කරන්න තියෙන මූලික චලිතාකාර ටික අපි කතා කරලා ඉවරයි. ඊළඟට ඔයාලා ඉන්නේ ඊළඟ පිටුවට ටියුට් එකේ බලන්න ඒකේ තියෙනවා ඔය කියපු අපි කතා කරමු හැම චලිතාකාරයකටම තියෙන උදාහරණ කීපයක් තමයි මේ තියෙන්නේ. එතකොට බලන්න රූප මෙතන ඔක්කොම රූප සටහන් 8ක් තියෙනවා. මම පොඩි වෙලාවක් දෙන්න. ඔයාලා තනියම හිතලා ලියන්න බලන්න මේ වගේ තියෙන චලිතාකාර ටික මොනවද කියලා. පස්සේ අපි බලමු කොහොමද එන්නේ කියලා. ඔයාලට අපැහැදිලි රූප සටහන් මේකේ තියෙනවා නම් හරි දෙවෙනි රූපේ ඔරලෝසුව තියෙනවනේ. ඒ ඔරලෝසුව ඔයාලා සලකන්න ලියන්න ඕනේ. අර අපි බට්ටා කියලා කියන්නේ. අන්නේ බට්ටාගේ චලිතය තමයි ඔයාලා ලියන්න ඕනේ. තුන්වෙනි රූපේ ගැටලුවක් නැහැ. හතර අවුලක් නැහැ. පහ තියෙන්නේ ළමයි ලිෆ්ට් එකක්. හරිද? 6 තියෙන්නේ අර අපි ඩ්‍රිල් මැෂින් එකට පාවිච්චි කරන විදුම් කටුවක්. 6 ගැටලුවක් නැහැ දන්නවා. 7 sorry 6 හරි 7 කැමි දණ්ඩක් තියෙන්නේ. ඒ කැමි සට ඒ කියන්නේ යාන්ත්‍රණික රූප සටහන. ඊළඟට 8 වෙනි රූපේ නල නිදක් තියෙන්නේ. ඒක ඔයාලට මම හිතනවා රූප සටහන පැහැදිලි ඇති කියලා. නල නිදේ ඔයාලා ලියන්න අර පොම්පේ ක්‍රියාකාරීත්වය. පොම්පේ කොහොමද වැඩ කරන්නේ? ඒ කියන්නේ යාගේ චලිතාකාරය ලියන්න.
වැඩි වෙලා ගන්න නැතුව අපි ලියමු. හරි. වෙලාව ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම් ඔයාලා මේක රෙකෝඩින් එකේදී බලද්දි ස්ටොප් කරලා ආය ලියන්න ගන්න. අපි බලාගෙන යමු එකින් එක මොකද්ද චලිතාකාර කියලා. බලන්න පළවෙනි රූපේ ඉන්නේ මිනිස්සෙක්. එයා පීනන ගමන් ඉන්නේ. එතකොට එයාගේ චලිතය අපි ඊතලකින් පෙන්නලා තියෙනවා ඉස්සරහට යන්න. එතකොට මෙයාගේ චලිතය මොකද්ද? රේඛීය චලිතය. දෙවෙනි එකේ මම කිව්වා ඔර්ලෝසුවේ බට්ටගේ චලිතය කියලා. ඒ කියන්නේ ඔර්ලෝසුවක් තියෙනවා. ওই ඔර්ලෝසුවේ මේ බට්ට දෙපැත්තටනේ මෙන්න මෙහෙම චලනය වෙන්නේ. ඔයාලා දැකලා ඇති නේ. දෙපැත්තට චලනය වෙන්නේ. එතකොට එයා මොන චලිතයද? එයා දෝලන චලිතය තමයි එදේ. එයා දෝලන චලිතය. හරි. තුන්වෙනි එක හරිම ලේසි. රෝදයක් තියෙන්නේ. එයා වෘත්තාකාරව කොහොමද චලනය වෙන්නේ? භ්‍රමණ චලිතය. හතරවෙනි එක අපි දැන් ඉස්සෙල්ලා කතා කරා එන්ජින් එකකදී පිස්ටන් එකක් තියෙන්නේ. එතකොට එයා අණුවැටුම චලිතය. හරි. පස්වෙනි එක ළමයි පොඩි වෙනසක් තියෙනවා. ඔයාලට මම දන්නවා අනිවාර්යෙන් ඔයාලා මේක බලපු ගමන් හිතන්නේ අණුවැටුම චලිතය කියලා. හැබැයි මම කියනවා මේක අණුවැටුම චලිතය නෙමෙයි කියලා. කොහොමද එහෙම කියන්නේ? ඕම් බලන්න. මම කියන්නේ දැන් ලිෆ්ට් එක ගන්න තියෙන්නේ. හරි. ඔය කියන්නේ ලිෆ්ට් එක තමයි ළමයි මේ තියෙන්නේ. ලිෆ්ට් එකේ මම තට්ටුව විතරක් අඳින්නම්. ලිෆ්ට් එක තමයි මේ තියෙන්නේ. ඔය ලිෆ්ට් එක මම කියන්නම්කො මෙන්න මේ රේඛාව දිගේ තමයි ඉහළ පහළ යන්නේ කියලා. මේ රේඛාව දිගේ තමයි ඉහළ පහළ යන්නේ. හරි. මේ රේඛාවේ සීමාව මෙතන තියෙනවා. පේනවා නේ? ඔව් පේනවා අවුලන්නේ. පහළ සීමාව මෙතන තියෙනවා. මේ රේඛාව මේ සීමාවන් දෙක අතර ඕන තැනක මෙයාට යන්නත් පුළුවන් නතර වෙන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිනේ. එතකොට ඉතින් ඕන මිනිස්සෙක් කියනවා එයා යන්නේ මං කියනවා පළවෙනි තට්ටුව නම් අපි හිතමු මෙතන තියනවා කියලා. දෙවෙනි තට්ටුව මෙතන තියෙනවා. එයා පළවෙනි තට්ටුවට යනවා. එතකොට මෙයාගේ චලිතය නම් රේඛීව තමයි ඉහළට තමයි. හැබැයි ගිහලා මෙතනින් නතර වෙනවා. තව එක්කෙනෙක් ඔය වගේ ඉඳලා එයා යනවා උඩට. එතකොටත් චලිතය රේඛීයව ඒ වගේම අර අදාළ ලක්ෂ්‍ය ගාවින් එයා නතර වෙනවා. හරිනේ. ඔන්න තියෙනවා. ඊළඟට ආය ඔන්න හිතන්න එක්කෙනෙක් උඩ හරි ඉඳලා පහළට එනවා. ආය ඔන්න උඩ හරි ඉඳලා පහළට එනවා. හරි. ළමයි දැන් ඔයාලට පේනවද මම මේ ඇඳපු ඊතල එක එක චලිත ඒ වෙලාවල් එක්ක වෙනස් වෙලා තියෙන විදිහ. එතකොට අපිට කියන්න පුළුවන්ද මේක අණුවැඩුම චලිතේ ඉන්නවා කියලා. ඇයි? අණුවැඩුම චලිතේ ඉන්නවා නම් මම කිව්වා කිසියම් ලක්ෂයක් හරි වස්තුවක් හරි ඒක තියෙනවා. නිශ්චිත ලක්ෂ දෙකක් අතර ඒකක් තියෙනවා අවුලක් නැහැ. හැබැයි ඒක මම කිව්වා නොකඩවා සිද්ධ වෙන්න ඕනේ චලිතයක් කියලා. නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ කතාව මේ ලිෆ්ට් එක ඇතුලේ වෙන්නේ නැහැ. මෙයා හැමතිස්සෙම ලිෆ්ට් එකකින් කරන්නේ අපි උඩට යන්න. ඒ කියන්නේ මෙතෙන්ද ගිහිල්ලා පහ මෙතෙන්ද එනවා ආයෙ උඩට ගිහිල්ලා ආයෙ පල්ලට එහෙම නෑනේ අපි අතරමැද ඕන තැන්වල නවත්තනවානේ. අන්න එහෙම නොකඩවා සිද්ධ වෙන්නේ නැති නිසා මේකේ චලිතය ළමයි අපිට අණුවැඩුම චලිතය කියලා ගන්න බෑ. අන්න ඒ හින්දා තමයි මෙයා අපි කියනවා රේඛීය චලිතය යෙදෙනවා කියලා. ඉහළට පහළට ගියාට එයා යෙදෙන්නේ රේඛීය චලිතය. හරි. ඊගාව චලිතය විදුම් කටුව. ඒක භ්‍රමණ චලිතය. ඒක ලේසි එකක්නේ. ගැටලුවක් නැහැ. එතකොට ඊගාව එක කැමිදන්නක් තියෙන්නේ. ඒ කැමිදන්නේ ඔයාලා දෙකම ලියාගත්තත් හොඳයි. කැමිදන්නේ අපි ඔය කියන කැමිය කියලා අපි මේ පාඩමේ ඉස්සරහට ඉගෙන ගන්නවා. කැමිය කියන කොටස කරකෙන්නේ භ්‍රමණ චලිතයේ අය දෙන්නේ. ඒත් එක්කම ඒකට සම්බන්ධිත දණ්ඩ අණුවැටුම චලිතයේ යෙදෙනවා. ඒක අඳුර ගන්න ඇති කියලා මම හිතනවා ඔයාලා අණුවැටුම චලිතයේ යෙදෙනවා. හරි. ඊළඟට අපි ඔය කියන නළලින්දක් තමයි තියෙන්නේ. බලමු නළලින්දක් අපි බලමු. හරි. මෙන්න තියෙනවා ඔය කියන නළලින්ද. බලන්නකෝ මේ වැඩි. මේ හැඩලේ කොටස නම් ගියානේ. ආයෙ බලමු. හරි. මේ බලන්න. මේ හැඩලේ කොටස චලනය වෙන්නේ එක විදිහකට. හැබැයි මං කියවන්නේ මේ පොම්ප කොටසේ චලිතාකාරය ලියන්නේ කියලා. බලන්න. මොන චලිතයද? එයා අණුවැටුම.
ඔන්න උතයි නලින්දක් සාමාන්‍ය වැඩ කරන්නේ. හරිද? හැන්ඩල් එක උඩින් ක්‍රියාත්මක කරනකොට අන්න හරි. හරි. මම හිතනවා ඒ ටිකේ ගැටලුවක් නැතුව ඇති කියලා. ගැටලුවක් තිබ්බොත් ඔන්න පොඩ්ඩක් කියන්න ආයේ. හරි. අපි යන් එහෙනම් ඔයාලගේ ඊළඟ කොටසට. ඔන්න මූලික චලිතාකාර ටික අපි සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. සහ ඒ වගේම ඒවට උදාහරණත් අපි ඔන්න දැන් බලලා ඉවරයි. ඊළඟට ඔයාලගේ පළවෙනි අනුමාත්‍රාවේ දෙවෙනි කොටස. ඒ කියන්නේ මේක වැදගත් කොටසක්. බලන්න චලිත පරිවර්තන යාන්ත්‍රණ. ඊළඟ පිටුවට එන්න ටියුට් එකේ චලිත පරිවර්තන යාන්ත්‍රණ. අපි ඉගෙන ගත්ත මූලික චලිතාකාර ටික එක එක ඒවට හරවන්න තමයි දැන් යන්නේ. ඒ කියන්නේ අපිට එක චලිතාකාරයක් විතරක් දැනගෙන යකින් අපිට වැඩක් ගන්න බෑ. ගන්න පුළුවන්. ඒත් අපිට ලොකු දෙයක් කරගන්න බෑ. අන්න එහෙම අපිට ඕන විදිහට දැන් එක එක චලිතාකාර තවත් ඒවා විදිහට අපි හරව ගන්නයි දැන් යන්නේ. ඔයාලා ටියුට් එකට එන්න බලන්න ටියුට් එකේ තියෙනවා. කිසියම් යන්ත්‍රයකට ලබා දෙන ප්‍රධාන චලිතය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ප්‍රතිදාන චලිතයක් ලබා ගැනීම චලිත පරිවර්තනය ලෙස සරලව හැඳින්විය හැකියි. ආය බලන්න කිසියම් යන්ත්‍රයකට ලබා දෙන ප්‍රධාන චලිතය. ඔය ප්‍රධාන චලිතය කියලා කියන්නේ ළමයි මේ මැෂින් එකෙන් මූලිකවම ඒ කියන්නේ මොකක් හරි කරගෙන ඒ කියන්නේ මෝටරයක් කියලා හිතන්නකො. ඒ මෝටරෙන් දෙන මූලිකම චලිතය තමයි ප්‍රධාන චලිතය කියලා කියන්නේ. ඒ චලිතය අපට අවශ්‍ය පරිදි වෙනස් කර ප්‍රතිදාන චලිතයක් බවට පරිවර්තනය කිරීම තමයි චලිත පරිවර්තනය කියලා කියන්නේ. එතකොට මේක ඔයාලා හයිලයිට් කරගන්න ඔයාලා පොඩි නෝට් එකක් දාගන්න නිකන් හයිලයිට් කියලා හරි ටියුට් එක අපි අතට හම්බුනාට පස්සේ ඒක හයිලයිට් කරගන්න. බලන්න ප්‍රධාන චලිත පරිවර්තන යාන්ත්‍රණ ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. පළවෙනි එක ස්ක්‍රූප පොට යාන්ත්‍රණය, දෙවෙනි එක කැමි යාන්ත්‍රණය, තුන්වෙනි එක රූඩන දඟර යාන්ත්‍රණය. නම කිව්වට දන්නේ නැහැ. හරි අපි බලමු මොකක්ද කියලා. හතරවෙනි එක තමයි සහ අවසාන එක දැතිතලවුව සහ දවරෝධය. අපි නමෙන් දන්නේ නැති වෙන්න පුළුවන්. කවන්නේ අපි බලමු පස්සේ මොනවද කියලා. ඒකෙන් පළවෙනි එක බලන්න ඉස්සෙල්ලම තියෙනවා ස්ක්‍රූප පොට යාන්ත්‍රණය. ස්ක්‍රූප පොට යාන්ත්‍රණය කියන්නේ ළමයි මෙන්න මෙහෙම එකක් සරලව. ස්ක්‍රූප පොට යාන්ත්‍රණය කියන්නේ මෙහෙම. මේක ඔයාලා දැකලා තියෙනවා. හරිද? හිතන්න මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා. ඔය දණ්ඩේ මෙන්න මෙහෙම පොට කපලා තියෙනවා. පොට මීට වඩා ළඟ එන්න ඕනේ. හරිනේ? හරි. ඔය පොට කපලා තියෙනවා. එතකොට සරලවම නට් එකක් ගන්නකො. මෙන්න මෙහෙම තව කොටසක් තියෙනවා. එයා මෙන්න මේ දණ්ඩ ඇතුළට අපිට කරකවන ගමන් එහාට මෙහාට චලනය කරන්න පුළුවන්. මේකේ කරගුවොත් එහාට මෙහාට චලනය කරන්න පුළුවන්. ඔන්න ඔකට තමයි සරලවම ඔන්න ඔය සිද්ධියට තමයි කියන්නේ මේ යන්ත්‍රණයට තමයි අපි කියන්නේ ස්ක්‍රූප්පු පොට යාන්ත්‍රණය කියලා. එතෙන්දී මෙන්න මෙයා තමයි අපේ ස්ක්‍රූප්පුව වෙන්නේ. ස්ක්‍රූප්පුව අකුරු පොඩ්ඩක් ලස්සන මදි ළමයි පොඩ්ඩක් ඒ ගැන හිතන්න එපා. ස්ක්‍රූප්පුව ස්කුරුප්පුව ස්කුරුප්පුව පේනව නේද? ඔව් පේනවා. හරිද? මෙයාගේ තමයි අපි කියන ඔය ස්කුරුප්පු පොට තියෙන්නේ. මෙයාගේ තමයි ස්කුරුප්පු මේ කොටස අපි කියන්නේ ස්කුරුප්පු පොට. ස්කුරුප්පු පොට. හරිනේ? පැහැදිලිනේ? ඔන්න ඕක තමයි සරලවම ස්ක්‍රූප් පොට යාන්ත්‍රණයේදී වෙන්නේ. දණ්ඩක් තියෙනවා. එයාගේ ඒ කියන්නේ පොට සහිත දණ්ඩක් තියෙන්නේ. එයාගේ මෙන්න මෙහෙම ස්ක්‍රූප්ව කියන කොටස කරකවන ගමන් චලනය කරන්න පුළුවන්. මෙයාව නිකන් යවන්න පුළුවන්ද අපිට? බෑ. නිකන් යවන්න බෑ. හරිනේ බලන්න. බලන්න ටියුටර් එන්න. මෙම යාන්ත්‍රණයේදී ස්ක්‍රූප්වේ ඇති පොට මේ තියෙන්නේ. ස්ක්‍රූප්වේ ඇති පොට නට් එකේ හෝ වෙනත් ආධාරකයක ඇති පොට සමග ගැටීමෙන් භ්‍රමණ චලිතය ඉදිරියට හෝ පසුපසට වන රේඛීය චලිතයක් බවට පරිවර්තනය වේ. අන්න බලන්න මේ කියන කතාව. දැන් මං කිව්වා මෙයා කරකවන ගමන් ඉස්සරහටයි පස්සට හරි යවන්න පුළුවන්. එතකොට මෙයා මෙන්න මෙහෙම දෙපැත්තටම කරකවන්න පුළුවන්. එතකොට මෙයාගේ මෙන්න මෙහෙට චලිතයක් අපිට හම්බ වෙනවා. එක්කෝ මෙහෙට යනවා නැත්නම් මෙහෙට එනවා. ඔන්නක තමයි කිව්වේ භ්‍රමණ චලිතය කරාම රේඛීය චලිතයක් බවට පරිවර්තනය වෙනවා කියලා. එහෙනම් බලන්න භ්‍රමණ චලිතය ඉදිරියට හෝ පසුපසට වන රේඛීය චලිතයක් බවට
පරිවර්තනය වේ. හරි. ඊළඟ එක මෙම යාන්ත්‍රණයට ඉතා ඉහළ යාන්ත්‍රික වාසියක් ඇති බැවින් කුඩා බලයකින් විශාල බරක් එසවීමට හෝ දැඩි පීඩනයක් යෙදීමට හැකියාව ලැබේ. ඒක අපි ඉස්සරහට බලමු. ඒ කියන්නේ මේ වගේ භාවිතයන් තියෙනවා ළමයි. මේවා මේ කියන්නේ මේ යාන්ත්‍රණ පාවිච්චි කරලා අපිට වැඩ ලෝකයේදී ගන්න වැඩවලට මේවා පාවිච්චි කරනවා බර වැඩ කරගන්න. මේ තියෙන්නේ කුඩා බලයකින් විශාල බරක් එසවීමට දැඩි පීඩනයක් යෙදීමට හැකියාව ලැබේ. ඒ කියන්නේ මෙයාට මේ කෙලින් තල්ලු කරනවට වඩා භ්‍රමණය කරන ගමන් අපි වැඩක් කරගන්නවා නම් අඩු බලයකින් වැඩි දෙයක් කරගන්න පුළුවන්. හරි. එතන පොඩි ඉඩක් තියෙනවා. ඊට යටින් පොඩි ඉඩක් තියෙනවා. ඔයාලා මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා රූප සටහන. ඒ රූප සටහන ඇඳ ගන්න. ඇඳගෙන මෙන්න මේ කොටස ස්ක්‍රූප්ව ඊළඟට මෙන්න මේ දණ්ඩ ස්ක්‍රූප්ව පොට කියලා නම් කරගන්න. ස්ක්‍රූප්ව පොට. එතකොට ළමයි මේ පන්තිය ඔයාලගේ A level exam එක දක්වාම කරගෙන යනවා. කලින් කිව්වා වගේ ඔයාලගේ විභාගයට වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩම් ටික අපිට තියෙනවා ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික පාඩම් තියෙනවා. ඒ වගේ සෙකන්ඩ් පේපර් එකේ ලොකු දෙයක් කරගන්න පුළුවන් පාඩම් ටික අපි මේකේ සාකච්ඡා කරනවා. ඒ වගේම පාස් පේපර්ස් ටික කරනවා. ඔයාලා දිගටම සම්බන්ධ වෙලා ඉන්න පේපර් එක ගොඩ දාගන්න. හරි. මම හිතනවා ඇඳගෙන නැති කියලා. ගොඩක් ලස්සන අඳින්න ඕනේ නැහැ. අටුවට ඔයාලට අවබෝධ වෙන විදිහට ඇඳගන්න. හරි. හරි. එන්න ඊළඟට ටියුට් එකට දැන් ඇඳගෙන ඊට මදි වුණා නම් රෙකෝඩින් එක බලලා ස්ටොප් කරලා ඇඳ ගන්න. ඊළඟ බලන්න වැදගත් කියලා එකක් දීලා තියෙනවා. ඒකව හයිලයිට් කරගන්න ඕනේ. මේ වැදගත් කියන කොටස හයිලයිට් කරගන්න. මෙම යාන්ත්‍රණයේදී හිස්තැනක් චලිතය ආයහිස්තැනක් චලිතය බවට පරිවර්තනය කළ හැකි අතර ආයහිස්තැනක් තියෙනවා චලිතය ආයත් හිස්තැනක් තියෙනවා චලිතය බවට පරිවර්තනය කළ නොහැක. මොකක්ද ඔය කියන කතාව කියලා පොඩ්ඩක් බලමු. හරිද? මෙන්න මෙහෙමයි ඔය කියන්නේ. මම මේ දැන් නම් කරලා තියෙන එක මකනවා. ඔන්න බලන්න. හරි අපි මේක ආය අඳිමුකෝ. ඔන්න බලන්න මේ තියෙන්නේ මගේ ස්ක්‍රූප් පොට සහිත ඒ දණ්ඩ. මේ තියෙන්නේ අපේ ස්ක්‍රූප් පොට ඒ තියෙන දණ්ඩ. මේ තියෙන්නේ මේ ස්ක්‍රූප් පොට. හරි. ඔය තියෙන ස්ක්‍රූප් පොට. මෙයාගේ තියෙනවා මෙන්න මෙහෙම පොට. හරිනේ. එල්ලවන්නේ. මේකෙදි මෙන්න මෙයාවනේ මං කිව්වේ චලනය කරනවා කියලා. එතන මෙයා භ්‍රමණ චලිතයට ලක් කරනවා. මෙයාව මට පුළුවන් කරකවන්න දෙපැත්තට. ගැටලුවක් නැහැ. මෙන්න මේව කරකවනවා. ඒ කරකවනකොට මෙයාගේ චලිතය මෙන්න මේ අතට රේඛීය චලිතයක් බවට පත් වෙනවා. හරිනේ කතාව. ඒ කතාව පැහැදිලි. හැබැයි මම කියනවා මට පුළුවන් ද බලන්න මෙයාව මම කරකවන්නේ නැහැ. මේ දන්න දිගේ නිකන් චලනය කරන්න පුළුවන්ද මට? නිකන් චලනය කරන්න පුළුවන්ද? බෑනේ. ඇයි මේ පොට තියෙනවනේ. ඉතින් පොට වදිනවනේ. පොට වදින නිසා මේවා නිකන් චලනය කරන්න බෑ. අන්න ඒකට තමයි අපි කියන්නේ භ්‍රමණ චලිතය රේඛීය චලිතය කරන්න පුළුවන්. හැබැයි මෙයාව රේඛීය චලිතය කරන්න බෑ අපිට මේක දිගට නේ. ඒ කියන්නේ මෙයාව රේඛීය චලිතය කරලා ඒකෙන් කැරකෙයි වගේ එකක් එහෙම අපිට ගන්න බෑ. එන්න ඒකට තමයි කියන්නේ භ්‍රමණ චලිතය රේඛීය චලිතය කරන්න පුළුවන්. හැබැයි රේඛීය චලිතය භ්‍රමණ චලිතය කරන්න අපස්සට අපිට බෑ. හරිද? මෙයාගේ චලිත පරිවර්තනය මම ලියුවොත් එහෙම භ්‍රමණ චලිතය තියෙනවා. එයාව රේඛීය කරන්න පුළුවන්. අකුරු ගැන හිතන්න එපා ළමයි. පැහැදිලි කියලා හිතනවා මං ලියා ගන්න අවුල නැහැ. රේඛීය. හැබැයි රේඛීය භ්‍රමණ කරන්න බෑ. ඔන්න ඕක තමයි අර අපිට හිස්තනක් දීලා තිබ්බ එකේ කියන්නේ. බලන්න මෙම යාන්ත්‍රණයේදී ඔන්න භ්‍රමණ චලිතය හිස්තනට එන්න ඕන එක භ්‍රමණ චලිතය රේඛීය චලිතය බවට පරිවර්තනය කළ හැකි අතර රේඛීය චලිතය බවට පරිවර්තනය කළ හැකි අතර ආපෝ හිස්තනේ රේඛීය චලිතය
භ්‍රමණ චලිතය බවට පරිවර්තනය කළ නොහැක. කතාව පැහැදිලි ඇති. හරිනේ. ඔය ස්ක්‍රූප පොටේට අදාළව බලමු බලන්න පුළුවන්ද කියලා. හරි. තියෙනවා. ඔය තියෙන ඔය කියපු කතාව. බලන්න ළමයි. මේ තියෙන අපේ ස්ක්‍රූප්පුව. එතකොට ස්ක්‍රූප්පුව මොකද වෙන්නේ? භ්‍රමණ චලිතයේ යෙදෙනවා. ඒත් එක්ක මෙයා ඉස්සරහට යනවා පේනවා නේද? පැහැදිලි. හරි. ඔන්න බලන්න. ඔය තියෙන්නේ ඔය කියපු කතාව භ්‍රමණ චලිතය රේඛීය චලිතයේ යෙදෙනවා. right. ඊළඟට එහෙනම් ඒ කොටස හරි. ඊළඟට ඔයාලා ඉන්නේ ඊළඟ පිටුවේ ටියුට් එකේ අපි චලිත පරිවර්තනය දාගත්තේ නැහනේ. ඔයා දාගන්න අපිට ඉඩ දීලා තියෙනවද? රූපයටින් ඉඳ තියෙනවා නම් ඔයාලා පුළුවන් රූපයටින් ලියා ගන්න. එහෙම නැත්නම් පිටුව අංක 4 ටියුට් එකේ පිටුව අංක 4 ලියා ගන්න පුළුවන් උඩින්ම. ඒකේ මාතෘකාවක් තියෙනවා ස්ක්‍රූප පොට යාන්ත්‍රණයේ යෙදීම් කියලා. ඒකේ උඩින් ලියා ගන්න මෙන්න මේ චලිත පරිවර්තනය. ඒ කියන්නේ ස්ක්‍රූප පොට යාන්ත්‍රණයේ චලිත පරිවර්තනය තමයි භ්‍රමණ චලිතය රේඛීය චලිතය බවට පරිවර්තනය කරනවා. භ්‍රමණ චලිතය රේඛීය චලිතය කරනවා. හැබැයි රේඛීය චලිතය භ්‍රමණ චලිතය වෙන්නේ නැහැ. ඔයා ඒක හොඳට මතක තියාගන්න. මේ ඉතලේ මේක දාගන්න ඕනේ නැහැ මම ඔන්න පැහැදිලි වෙන්න මේ දැන් මේ. මේව දාගත්තා නේද? හරි. ඉවරයි. ඊළඟ බලන්න හරි ආයෙ ටියුට් එකට එන්න බලන්න ස්ක්‍රූප පොට යාන්ත්‍රණයේ යෙදීම් කියලා දීලා තියෙනවා අපිට උදාහරණ කිහිපයක්. පළවෙනි රූපේ මම හිතනවා දන්නවා ඇති කියලා සාමාන්‍ය දඬු අඬුවක් තියෙන්නේ. ඔය වැඩපළ වල අපිට බලා ගන්න පුළුවන්. දඬු අඬුවේ මොකද්ද වෙන්නේ? දඬු අඬුවේ වෙන්නේ අපි අර කරකවන හැන්ඩල් එක මොකද වෙන්නේ? ඒකේ හැන්ඩල් එකේ තමයි ළමයි එකේ අර පොට සහිත දණ්ඩ තියෙන්නේ හයි කරලා හරිද? දැන් කරන්නේ හැන්ඩල් එක තමයි කරකවන්නේ. මේ දණ්ඩ තමයි කරකවන්නේ. මෙයා එක විදිහටම ඉන්නවා. දඬු අඬුවේ වෙන්නේ අන්න එහෙම එකක්. හරිද? අන්න එහෙම මෙයා එක විදිහේ ඉඳලා මෙයාව කරකවද්දි මේ සම්බන්ධ කොට ඉතින් ඉස්සරහට මෙහාට යනවා. කොහොම කියන්නේ මෙයා හෝ මෙයා කරකවන්න පුළුවන් ගැටලුවක් නැහැ. අපිට කරන්න බැරි මොකද්ද? කරකවන්න නැතුව ඉස්සරහට පස්සට ගන්න තමයි බැරි. දෙකෙන් කෝක් කරකවුවත් අවුලක් නැහැ. එහෙනම් ඔන්න දඬු අඬුව තමයි පළවෙනි එකට උදාහරණය. ඒකේවා චලිත පරිවර්තනය ඒකේ ලියා ගන්න පුළුවන්. යටින් ලියා ගන්න භ්‍රමණ චලිතය රේඛීය චලිතය බවට පත් කරනවා. ඊතලක් දාලා මේ වගේ ඕනනම් ලියා ගන්න. භ්‍රමණ චලිතය රේඛීය චලිතය කරනවා. දෙවෙනි රූපේ මම හිතනවා SFT වලට ඔයාලා ඉගෙන ගන්න තියෙන්න ඕනේ මේ වෙද්දි මිනුම් උපකරණ පාඩුවේ මොකද්ද? මයික්‍රෝමීටර ස්ක්‍රූප්පු ආමානයක්. ඒකෙත් වෙන්නේ ඔය කියන කොටස වැඩිම තමයි. භ්‍රමණ චලිතය රේඛීය චලිතය. හරි. ඊළඟ එක මෙන්න මෙහෙම එකක්. මම හිතනවා පිරිමි ළමයි නම් අනිවාර්යෙන් මේක දැනන් ඉන්න ඕනේ. ගෑනු ළමයිත් දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මෙහෙම එකක්. ඔයාලා දැකලා තියෙනව නේද වාහනවල ජැක් එක විදිහට අපි පාවිච්චි කරන්නේ. ඔන්න ඕක. බලන්න වෙන හැටි. මේ ස්ක්‍රූප් පොට සහිත දණ්ඩක් තමයි තියෙන්නේ. එයාව කරකවනවා. එයාව කරකවද්දි අර ස්ක්‍රූප්ව සම්බන්ධ කොටස රේඛීයව දෙපසට චලනය වෙනවා. ඈදලු කතාව. හරි. එතකොට ඕක අපි ලියාගමු වාහන ඔසවණේ කියලා. උදාහරණයක් නම ලියාගන්න වාහන ඔසවන. ඊළඟ එක නම් බොහොම සරලයි ජලකරාමය. ඒකෙත් ඔය වැඩේම තමයි වෙන්නේ. ජලකරාමේ තියෙනවා ඒකේ පොට තියෙනවා. එතකොට ඒක සම්බන්ධ කෙවෙනියේ පොට ඇතුළු පොටක් තියෙනවා. ඒක කරකවද්දිත් කරාමේ ඇතුළට යනවා. හරි. ඉවර ඇති කියලා මම හිතනවා. එහෙනම් ඔන්න ළමයි චලිත පරිවර්තන යාන්ත්‍රවල පළවෙනි චලිත පරිවර්තන ආකාරය අපි කතා කරලා ඉවරයි. හරිනේ. ස්ක්‍රූප් පොටේ යාන්ත්‍රණය ඒකේ ගැටලුවක් නැහැ. ඊළඟට අපි කතා කරනවා කැමි යාන්ත්‍රණය. හරි. මේක එන්ජින් වල මැෂින් වල බහුලව දකින්න තියෙනවා අපිට කැමි යාන්ත්‍රණය. බලමු මොකද්ද කැමි යාන්ත්‍රණය කියන්නේ කියලා. ඔබ බලන්න වෘත්තාකාර කොටසක මධ්‍ය ලක්ෂයට එපිටින් පිහිටි ලක්ෂයක් බලන්න ආයි බලන්න වෘත්තාකාර කොටසක මධ්‍ය ලක්ෂයට එපිටින් පිහිටි ලක්ෂයක් කේන්ද්‍රය වන පරිදි චලිත කිරීමෙන් ඇතිවන විකේන්ද්‍රකතාව කැමි යාන්ත්‍රණයේ මූලධර්මය වේ. ඒක පොඩ්ඩක් හයිලයිට් කරගත්තත් කමක් නැහැ ළමයි. ඕක කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.
බලන්න වෘත්තාකාර කොටසක්. හරි. මේ තියෙන වෘත්තාකාර කොටස. වෘත්තයක් වගේ තියෙනව නේද? අවුලක් නැහැ. හරි. මේ තියෙන වෘත්තාකාර කොටස. ඒ වෘත්තාකාර කොටස මධ්‍ය ලක්ෂය නම් මෙන්න මෙයානේ. මේ හරියනේ ඉන්නේ සාමාන්‍ය මධ්‍ය ලක්ෂය. ඔව්. මේ හරියනේ ඉන්නේ. ඒතකොට මේක කියන්නේ මධ්‍ය ලක්ෂයට එපිටින් පිහිටි ලක්ෂයක්. ඒ කියන්නේ මෙයා නෙමෙයි මේ වෙන කොහේ හරි ලක්ෂයක්. මං කියන්නේ මෙන්න මේ හරිය ලක්ෂයක් ඉන්නවා කියන්නේ. මෙයා තමයි දැන් අපි සලකන්නේ. එයාව කේන්ද්‍ර කරගන්නවා. ඒතකොට දැන් මෙයා නෙමෙයි කේන්ද්‍රය. මෙයා. මං කේන්ද්‍රයෙන් අල්ලන් ඉන්නවා නම් අල්ලන් ඉන්නේ මෙන්න මෙයාගේ. මෙතනින් නෙමෙයි. හරිද? කේන්ද්‍රය කරගෙන චලිතය කිරීමෙන් ඇතිවන විකේන්ද්‍රකතාව. එතකොට බලන්න මම දැන් කිව්වා මං අල්ලන් ඉන්නේ මෙයාගෙන් කියලා. මෙයාගෙන් අල්ලන් ඉඳලා මෙන්න මේ කොනකින් මං චලනය කරොත් එහෙම මේක වටේටනේ මේනේ කරගෙන්නේ. මෙන්න මෙයා වටේටනේ කරගෙන්නේ. ඒක තේරෙනවනේ. එතකොට මෙන්න මෙතන ලක්ෂයක් ගත්තොත් එහෙම එයා යන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම වගේ පතයක තමයි එයා යන්නේ. අන්න ඕකට අපි කියනවා විකේන්ද්‍රගත වෙනවා කියලා. විකේන්ද්‍රකතාව. ඕකට තමයි කියන්නේ විකේන්ද්‍රකතාව කියලා. අන්න ඒ විකේන්ද්‍රකතාව කැමියාන්ත්‍රණයේ මූලධර්මය වේ. ඒවා දැනගෙන ඉන්න විභාගෙට අහන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔයා දැනගෙන ඉන්න ඒක හයිලයිට් කරගත්තත් කමක් නැහැ. ඊළඟ බලන්න යන්ත්‍රයකට ලබා දෙන නියත භ්‍රමණ චලිතය යම් නිශ්චිත රටාවකට අනුව වෙනස් කර දෝලන හෝ අනුවැටුම් චලිතයක් ලබා දීමට භාවිතා කරනු ලබයි. හරි. මොකද්ද චලිතාකාර දෙකකට උන්න ගන්න පුළුවන්ලු බලමු කොහොමද ගන්න කියලා. අපි ඔය කියපු කතාව නෑ ඉස්සෙල්ලා මේ ටිකක් බලමු. හරි ඊට යටින් ඔන්න ඔයාලට දීලා දෙනවා ළමයි රූප සටහන් කීපයක් තියෙනවා. ඒකේ තියෙන ළමයි කැමි. අපි ඒවට තමයි කැමි කියලා කියන්නේ. හරිද? කැමි යාන්ත්‍රණයේ කැමි කියලා කියන්නේ ඔන්න ඕකට. එතකොට බලන්න අපිට රූප සටහන් හයක් තියෙනවා. ඔය තියෙන්නේ ඔයාලට හම්බ වෙන විවිධ හැඩති කැමි. ඒ කියන්නේ අපේ එකිනෙක වැඩ කරගන්න එකින් එකට වෙනස් වුණ වැඩ කරගන්න හදලා තියෙන විවිධ හැඩති කැමි. ඒකට පළවෙනි කැමිය මෙන්න මේ වගේ එකක් නේ. ඒක අවුලක් නැහැ. දෙවෙනි කැමිය බලන්න ළමයි විශේෂත්වයක් තියෙනවා. දෙවෙනි කැමියේ ඒක තියෙන්නේ කොහොමද? මෙහෙමනේ. මෙහෙම රවුම තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙන්නේ ඒක. ඒතර මේ කොටස නැහැ. මෙන්න මේ හැරෙන් තමයි ඕක ලක්ෂයේ තියෙන්නේ. හරි. මෙයාගේ හිතන්න දැන් අපි කැමි ඔයාලා මම හිතනවා ඒ කියන්නේ හරි ඉස්සෙල්ලා මේක බලන්නේමුකෝ. ඔන්න බලන්න. ඔය කියන කැමි යාන්ත්‍රණයේ කතාව. ඉතින් අපි මේ කරමු. හරි. ඔය තියෙන්නේ. ඔන්න අපි කැමි යාන්ත්‍රණයකින් වැඩක් ගන්න විදිය. මේ තියන්නේ අපි ඔය කතා කරපු කැමිය අපේ කෝ. හරි. මේක අරගන්නේ අපේ ඔය කැමිය අන්න යාගේ අර විකේන්ද්‍රකතාව ඒ විදිහට චලනය වෙන නිසා මේ සම්බන්ධක දණ්ඩ අපේ ඉහළ පහළ යනවා. පැහැදිලිනේ? හරි. ළමයි එතකොට ඔන්න කැමියේ ඔයා දැක්කා ඒ වීඩියෝ එකේ තිබ්බ එක මෙන්න මෙහෙම තියෙන්නේ නේද? ඔන්න ඔය කැමියේ ඔයා දැක්ක මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් තිබ්බේ. ඔහොම එකක් තිබ්බේනේ. එතකොට ඔයාලට පේනවනේ මේ ඉස්සරහට නෙරායවිල්ල කොටසක් වැඩිපුර. අන්න ඒකට අපි කියන්නේ කැමි නාසය කියලා. පැහැදිලි නෑ. කැමි නාසය. හරි. මේ කැමියේ මේ කොටසට තමයි අපි කියන්නේ කැමි නාසය කියලා. හරිද? ඒ කැමි නාසය අපි හරි පස්සේ නම් කරගමු. එතකොට මේකේ මේකත් කැමියක්නේ. මේ කැමියේ කැමි නාසය වෙන්නේ මෙන්න මෙයා. හරිද? ඉස්සෙල්ලා චලනය කරපු කොට ඒ කියන්නේ අපේ වීඩියෝ එකේ තිබ්බ එකේ නම් මේකට මෙන්න මෙහෙම දණ්ඩක් සම්බන්ධයි මෙයා ඉහළ පහළ යනවා. හරිද? ඒක දෙපැත්ත මම මෙහෙට කරකුවත් මෙයා ඉහළ පහළ යයි. මෙහෙට කරකුවත් ඒ විදිහට මෙයා ඉහළ පහළ යනවා නේද? සාමාන්‍යයෙන් අවුලක් නැහැ නේද? හැබැයි ඔයා බලන්න මෙන්න මේකේ මේ කැමියේ ඒ වැඩේ වෙන්නේ නැහැ. මෙයාට දණ්ඩක් සම්බන්ධයි නම් මෙයාට මෙන්න මෙහෙම සම්බන්ධයි නම් කැමිය මෙන්න මේ අතර කැරකුවොත් මෙහෙම කැරකුණොත් එහෙම මෙහෙම කැරකුණොත් උයන පහල යනවා. හැබැයි මේ අතර කරකනවා. මේ අතර කැරකුවොත් මොනවා වෙයිද? මේ අතර කැරකුවොත් මෙන්න මෙතෙන් ඉඳන් මේ හරියට දෙනකම් ඒ කියන්නේ මෙහෙම දැන් මෙහෙම කැරකෙද්දී යම් දුරකනකම් මෙයා අපේ අවශ්‍ය කාර්ය කරනවා. හැබැයි ඊට පස්සේ හිතන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මෙහෙම. ඒ අවස්ථාව මෙන්න මෙහෙම. හරි. දැන් තව දුරටත් මෙන්න මෙහෙට කැරකෙනවාද? නෑනේ.
බලන්න මෙන්න මෙතන හිර වෙනවා. හරිද? ඔන්න ඕක විශේෂත්වය මෙන්න මේ කැමි ආකාරයේ අපි අගුලක් විදිහට පාවිච්චි කරන්න මෙන්න මේ විදිහේ හැඩද කැමි පාවිච්චි කරනවා. හරිද? ඒකත් ඔයා දැනගෙන ඉන්න. හරි. එතකොට ඔයාගේ යටින් ලියා ගන්න ළමයි මේ රූප සටහන් ඉතුරු කැමි ටික නම් ගැටලුවක් නැහැ. අපේ හරි ඒ ගැටලුවක් නැහැ. ඒක යටින් ලියා ගන්න විවිධ හැඩති කැමි කියලා. විවිධ හැඩති කැමි හරි. ඒක යටින් ලියාගෙන ඉස්සෙල්ලා මං නම් කරේ කැමි නාසය කියලා. එන්නේ කැමි නාසය කියන එක මෙන්න මේ මං හිතන්නේ ලේසි ඔයාලට තුන්වෙනි රූපේ නම් කරගන්න. මේ හැම එකම කැමි නාසයක් තියෙනවා. තුන්වෙනි රූපේ නම් කරගන්න මං ඉස්සෙල්ලා කියපු කැමි නාසය. හරි. ඉවරයි කියලා හිතනවා. හරි. එතකොට ළමයි මෙන්න මේ කැමියගේ චරිත පරිවර්තනය මොන වගේද? බලන්න ඉස්සෙල්ලත් අපි ඒක කතා කරා. දැන් මෙහෙම කැමිය තියෙනවා. මෙහෙම කැමිය තියෙනවා. මේකට මොකක් හරි දණ්ඩක් සම්බන්ධයි. හරි. මේකට මොකක් හරි දණ්ඩක් සම්බන්ධයි. එතකොට මෙයා නිතර කැරකෙනකොට එයා කැරකෙනවා කියන්නේ එයා භ්‍රමණ චලිතය. අපි අරගවන්නේ කැමියනේ. භ්‍රමණ චලිතය. අවුලක් නැහැ. එයා භ්‍රමණ කරද්දී මෙයා මොකද වෙන්නේ? අර වීඩියෝ එක ඉස්සලා ආයි බලන්න. අපි ආයි බලමු මේක. මෙන්න තියෙනවා බලන්න. මේ කැමිය භ්‍රමණ චලිතය. හැබැයි මේ දණ්ඩ අණුවැටුම චලිතයනේ උඩ යනවා ආය පහළ වෙනවා. එයා වෙනස් වෙනවද නැහැ. එයා අණුවැටුම චලිතය දෙන්නේ. අන්න ඒක නිසා අපි කියමු භ්‍රමණ චලිතය මොනවා කරනවා? අණුවැටුම චලිතය කරනවා. පේනවද? ඒ හරියෙන් ලිව්වොත් පේන්නේ නැහැ. භ්‍රමණ චලිතය අණුවැටුම භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පත් කරනවා. හරි. හැබැයි භ්‍රමණ අණුවැටුම කරනවා. අර වගේම අපිට පුළුවන් ද මෙන්න මේ දණ්ඩ පාවිච්චි කරලා කැමිය කරගන්න. බෑ නේද? බලන්න මම මේක තල්ලු කරොත් පහලට යයි. හැබැයි මෙයා වටයක් කරගලා ඉයිද? එහෙම එන්නේ නැහැ. අන්න ඒ හින්දා මෙයා භ්‍රමණ අණුවැටුම කරන්න පුළුවන්. හැබැයි අණුවැටුම චලිතය භ්‍රමණ චලිතය කරන්න බෑ. හරිනේ? එතකොට මේකෙන් පුළුවන් භ්‍රමණ අණුවැටුම කරන්න විතරද? නෑ, තව වැඩක් පුළුවන්. බලන්න මේ දණ්ඩ මෙහෙම තියෙනවනේ. හරිද? මම කරනවා උන් බලන්න තව මං කොටසක් සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම. මොකක් හරි. ඒ කියන්නේ මගේ මොකක් හරි වැඩක් කරගන්නවා සම්බන්ධ කරනවා. එයාව මං මධ්‍ය ලක්ෂයකින් මෙන්න මෙහෙම හයි කරලා තියෙනවා. හරිනේ? හරි. දැන් මෙයා වටයක් ගිහිල්ලා එද්දි මෙයා උඩට යනවානේ. මෙයා උඩට මේ කැලේ මොකද වෙන්නේ? මේ කොටස මෙයාත් උඩට යනවා. ආයෙ මෙයා පහළට එද්දි මොකද වෙන්නේ? මේ කොටස ආයෙ පල්ලට එනවා. ආයෙ උඩට යනවා. ආයෙ පල්ලට යනවා. හැබැයි මෙන්න මෙයා මධ්‍ය ලක්ෂයකින් හයි කරලා තියෙන්නේ. එතකොට බලන්න මධ්‍ය ලක්ෂයකින් හයි කරලා තියෙනවා. මෙහෙම කොටස උඩට ඉහළ පහළ යනවා. එතකොට මොන වගේද? චලිතය. දෝලන චලිතයක් වගේ. ඒ කියන්නේ අපි දෙන චලිතය මේකට භ්‍රමණ චලිතය. අපි දෙන්නේ මේකට භ්‍රමණ චලිතය. ඒක දෝලන චලිතයක් කරගන්නත් පුළුවන්. භ්‍රමණ චලිතය දෝලන චලිතයක් කරගන්නත් පුළුවන්. අපිට මේ දඬු කොටස ඕනේ නැහැ. ඒ කියන්නේ අපි මේ සටහනම හයි කරේ නැත්තම් මෙතන කැමියක් දැම්මත් ওই වැඩේම කරගත්ත හැකියි. මේ බලන්න. මේ බලන්න. මේ දෙන්නේ කැමිය නම් මේ කැමිය කරගෙනනකොට මෙයා මොන චලිතයේද දෙන්නේ? දෝලන චලිතය තමයි දෙන්නේ. එහෙනම් භ්‍රමණ දෝලන කරන්න පුළුවන්. මේකෙත් අර වගේම දෝලන චලිතය ආපහු භ්‍රමණ චලිතය කරන්න බෑ. මෙයාව අපිට චලනය කරා කියලා මෙයාව වටයක් කරකවා ගන්න බෑ. ඒකට තේරෙනවා. හරිනේ. එහෙනම් මේක දෝලන චලිතය ආපහු භ්‍රමණ චලිතය කරගන්න බෑ. පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලගේ ටියුට් එකේ පිටු අංක 5 උඩම තියෙනවා හිස්තැනක් බලන්න. ඒ හිස්තැනය ඔයාලා ලියා ගන්න ඕනේ. මෙන්න මේකේ චලිත පරිවර්තනය. උඩින් එකක් ලියා ගන්න භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පත් කරනවා. අණුවැටුම චලිතය බවට පත් කරනවා. ඒ වගේම ඔයා ඕනනම් මේක ඊතලේ දාලා ඒක කපලා හදාගන්න කපා ගන්න මේ අණුවැටුම චලිතය භ්‍රමණ චලිතය වෙන්නේ නැහැ කියලා.
ඊට පස්සේ භ්‍රමණ චලිතය දෝලන චලිතය බවට පත් කරනවා. භ්‍රමණ චලිතය දෝලන චලිතය බවට පත් කරනවා. හරි. ඊට පස්සේ බලන්න කැමියාන්ත්‍රණයේ යෙදීම් දෙකක් දීලා තියෙනවා. පළවෙනි රූපේ තියෙන්නේ මොකද්ද? අර එන්ජින් එකක වැල්ව. ඒ වැල්ව වැඩ කරන විදිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ කැමි දණ්ඩ තියෙනවා. කැමි දණ්ඩෙන් තල්ලු දණ්ඩක් තියෙනවා. ඒකට සම්බන්ධයි. ඒ හරහා වැල්ව තමයි වැඩ කරන්නේ. හරිනේ. වැල්ව ක්‍රියා කිරීමේදී කියලා ලියාගන්න ඒ රූප සටහන. ඔයාලා උදාහරණ දැනන් ඉන්න ඕනේ කැමියාන්ත්‍රණයේ යෙදීම් ඊට පස්සේ ඔය හැම යාන්ත්‍රයකටම උදාහරණ දැනගෙන ඉන්න ඕනේ. කැමියාන්ත්‍රණයේදී ඒකේ චලිත පරිවර්තනය ලියා ගන්න භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය. භ්‍රමණ චලිතය අණුවැටුම කරනවා. ඊළඟ එක තමයි ඔයාලට රූපේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි නෑ. ඒකේ තියෙන්නේ මුද්‍රණ යන්ත්‍රයක කොටසක්. හරිද? මුද්‍රණ යන්ත්‍රයේත් වෙන්නේ ඔය වගේම වැඩක්. ඒ කියන්නේ ඒකේ ඉහළ පහළ යන කෑල්ලක් තියෙනවානේ. ඉහළ පහළ යන කොටසක් තියෙනවානේ. අන්නේ කොටස වැඩ කරන්නේ ඔය විදිහම කැමියකින්. ඒක ලියා ගන්න මුද්‍රණ යන්ත්‍ර සඳහා. කැමියාන්ත්‍රණයේ යෙදීම් මුද්‍රණ යන්ත්‍ර සඳහා. ඒකෙදිත් කරන්නේ භ්‍රමණ චලිතය අණුවැටුම කරන එක තමයි. භ්‍රමණ චලිතය අණුවැටුම කරනවා. හරි. ඊළඟට ඔන්න එහෙනම් දෙකක් අපි කතා කරලා ඉවරයි. මූලික චලිතාකාර චලිත පරිවර්තන යාන්ත්‍රණ හතරෙන් දෙකක්ම ඉවරයි. දැන් තියෙන්නේ අපිට තුන්වෙනි එක බලන්න තුන්වෙනි එක මොකක්ද කියලා. රූටන දඟර යාන්ත්‍රණය. රූටන දඟර යාන්ත්‍රණය. ඒක නමින් අපි දන්නේ නැහැ මොකක්ද කියලා බලමු. රූටන දඟර යාන්ත්‍රණය. බලන්නකෝ තියෙන එක. මෙම යාන්ත්‍රණය භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පරිවර්තනය කිරීමට යොදා ගනී. එහෙනම් ඉතින් මේකත් අර වගේ වෙනක් තමයිනේ. ඒකෙදි මේ බලන්න මෙම යාන්ත්‍රණය භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පරිවර්තනය කිරීමට යොදා ගනී. අපි බලමු පොඩි මේ වීඩියෝ එකක් තියෙනවා බලමු. ඔය කියන කතාව වෙන්නේ කොහොමද බලමු. ඕන බලන්න. මේ බලන්න භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය වෙනවා. බලන්න හොඳට. අර පිස්ටන් එක වගේ තියෙන කොටස අණුවැටුම චලිතය යෙදෙනවා. දඟර කඳ කියන අපි ඒ වගේ කොටසන්නේ මේ රූප සටහනේ තියෙන්නේ. ඒක භ්‍රමණ චලිතය යෙදෙනවා. හරිනේ. ඔන්න ඔය යාන්ත්‍රණයට අපි කියනවා ළමයි රූටන දඟර යාන්ත්‍රණය. හරිනේ. රූටන දඟර යාන්ත්‍රණය. ඊළඟ එක. හරි රූටන දඟර යාන්ත්‍රණය. ඔයාලා ටියුට් එකේ රූප සටහනක් තියෙනවනේ මෙන්න මෙහෙම. ඔය ඒ කියන කොටස තමයි ඇඳලා තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා. ඒ පිස්ටන් එකක් වගේ කොටසක් මෙන්න මෙහෙම තියෙනවා. එයා සම්බන්ධයි කෙලින්ම රෝදයකට. ඔන්න ඔහොම. හරිද? මෙයා වට මෙතනින් සම්බන්ධ වෙලා තිනවා. හරි. මෙයා වටා මෙන්න මෙහෙම චලනය වෙනවා. ඔන්න ඕකට තමයි අපි කියන්නේ රූටන දඟර යාන්ත්‍රණය. හරිද? මෙතෙන්දී මෙන්න මේ කොටසට මේ පිස්ටන් එක වගේ කොටසට අපි කියන්නේ රූටනය වෙන කොටස කියලා. හරිද? ඔය රූටන දඟර යාන්ත්‍රණයේ නම හැදලා තියෙන්නේ මෙයාට අපි කියන්නේ රූටනය වන කොටස. රූටනය වන කොටස. හරිද? දඟර කඳ කියන රූටන දඟර කියලා හැදලා තියෙන්නේ මෙන්න මෙයාට අපි කියන්නේ දඟර කඳ කියලා. අර එන්ජින් එකේ වගේම තමයි. දඟර කඳ. නිල් පාට පැහැදිලි මදිනේ. හරි මේක පේනවනේ. ඔයාලා රූප සටහන දාගන්න ළමයි ටියුට් එකේ තියෙනවා අපි ඔය අඳපු රූප සටහන. ඒකේ පිස්ටන් එක වගේ කොටසට දාගන්න රූටනය වෙන කොටස. ඊට පස්සේ දඟර කඳ. හරිනේ. හරි. ඊළඟට බලමු මෙයාගේ චලිත පරිවර්තනය මොන වගේද කියලා. මම දැන් මේ කොටස ඉදින් මකා ගන්නවා. යා යන්නිමු. මෙන්න තියෙනවා පිස්ටන් එක. හරි. මෙන්න තියෙනවා දඟර කඳ. සම්බන්ධ. හරි. එතකොට මෙයා අපි සාමාන්‍යයෙන් මෙන්න මෙයාව කරකවලා මෙයාව චලිතය කරොත් එහෙම අපි මෙයාව කරකවන හින්දා අපිට කියන්න පුළුවන් එයා භ්‍රමණ චලිතයට ලක් කරනවා. හරිනේ.
භ්‍රමණ චලිතය. එතකොට මේ පිස්ටන් එක වෙන්නේ රූටනය වෙන කොටස මොන චලිතයද? අණුවැටුම චලිතය. භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය යෙදෙනවා. හරි. ඒ වගේම මට පුළුවන්ද මේ පිස්ටන් එක එහා මෙහා කරවලා මෙයාව කරව ගන්න? පුළුවන්ද බැයිද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ පුළුවන්. ඒ කියන්නේ කොහෙන්වත් හිර වෙන්නේ නැහැ. දැන් ඔයා මේක කෙලින්ම සම්බන්ධලා තියෙන නිසා හිර වෙනවා ඇති කියලා හිතනවා. මේ හිතනවා ඇති. දැන් මේක එහෙම හැම අවස්ථාවකම කෙලින්ම සම්බන්ධ නැහැනේ. දැන් හිතන්න මෙන්න මෙහෙම තියෙනවා කියලා. මෙන්න මෙහෙම තියෙනවා. හරිනේ. ආ දැන් බැරිද? පුළුවන්. කිසි ගැටලුවක් නැහැ පුළුවන්. මම මෙයා තල්ලු කරොත් එහෙම මෙන්න මේ දණ්ඩ කැරගෙන ෂෝ කරගෙන කැරගෙනවා මෙහෙම. නේ? කිසි ගැටලුවක් නැහැ කැරගෙනවා. අන්න ඒක නිසා අණුවැටුම චලිතය භ්‍රමණ චලිතය බවට පත් කරන්නත් මෙම යාන්ත්‍රණයෙන් පුළුවන්. ඔන්න ඕක තමයි ළමයි කැමි යාන්ත්‍රණය සහ මේක අතර වෙනස. අපිට කැමි යාන්ත්‍රණයේ මේ අණුවැටුම චලිතයවත් ඒකේ තිබ්බ දෝලන චලිතයවත් භ්‍රමණ කරන්න බෑනේ. හැබැයි මේකේ පුළුවන්. අණුවැටුම භ්‍රමණ කරන්න පුළුවන්, භ්‍රමණ අණුවැටුම කරන්න කොහොමවත් පුළුවන්. ඔන්න ඕක තමයි මේ දෙකේ වෙනස. හරිද? ඊට පස්සේ බලන්න තියෙනවා ඔයාලගේ ටියුට් එකට එන්න ආපහු බලන්න මෙම යාන්ත්‍රණයේදී හිස් තැනක් චලිතය ආය හිස් තැනක් චලිතය බවට පරිවර්තනය කළ හැකි අතර ආපහු හිස් තැනක් තියෙනවා චලිතය ආය හිස් තැනක් චලිතය බවට පරිවර්තනය කළ හැක. දැන් ඔයාලා දන්නවා මේ හිස් තැන් වලට එන්න ඕනේ මොකක්ද කියලා. ලියා ගන්න මෙම යාන්ත්‍රණයේදී පළවෙනි හිස් තැනේ භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පරිවර්තනය කළ හැකි අතර භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පරිවර්තනය කළ හැකි අතර අණුවැටුම චලිතය භ්‍රමණ චලිතය බවටද පරිවර්තනය කළ හැක. අණුවැටුම චලිතය භ්‍රමණ චලිතය බවටද පරිවර්තනය කළ හැක. ඒක තව පැහැදිලි නේද? අමාරු දෙයක් නෑ මේකේ. හරි. ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවේ අපි මේ කියන කතාව බැලුවානේ. ඔව් බැලුවා. හරි අවුලක් නෑ. ඊළඟ පිටුවේ ඔයාලට ටියුට් එකේ 6 වෙනි පිටුව. 6 වෙනි පිටුවේ උඩින්ම තියෙනවා හිස් තැනක් බලන්න. අර වගේම හිස් තැනක් තියෙනවා. ඒක ඔයාලා ලියා ගන්න චලිත පරිවර්තනය. භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පත් කරනවා. භ්‍රමණ අණුවැටුම කියලා දාගන්න එපා. චලිතය කියලා ලියා ගන්න. කැතයි. භ්‍රමණ චලිතය අණුවැටුම චලිතය බවට පත් කරනවා. ඒ වගේම අණුවැටුම චලිතයත් භ්‍රමණ චලිතය බවට පත් කරනවා. හරි. ඊළඟට රූඩන දඟර යාන්ත්‍රණයේ යෙදී. ඔන්න බලන්න රූඩන දඟර යාන්ත්‍රණයේදී අපි ඔය අපි ඉගෙන ගත්ත පිස්ටන් එකේ චලිතයක් තියෙනවා. ඒ චලිතයට ඒ කියන්නේ ඒකට තමයි අපි අණුවැටුම කියන්නේ කියලානේ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ පිස්ටන් එකේ තියෙන්නේ ඔය කියපු රූටන දඟර යාන්ත්‍රණය තමයි. අන්න ඒකේ චලිතය තමයි අපි කියන්නේ අණුවැටුම කියලා. නැතුව මේ පිස්ටන් එක එයාගේ කැරගෙන විදිහෙන් අණුවැටුම හැදුවා නෙමෙයි ඈ. එයා කැරගෙන විදිහට තමයි අණුවැටුම කියලා කියන්නේ. එතකොට බලන්න පළවෙනි එකට ඔයාලා ලියා ගන්න පළවෙනි එකේ තියෙන්නේ ඔය කියන එන්ජින් එකක්. ඒක අපි ලියාගමු අභ්‍යන්තර දහන එන්ජින් කියලා. අභ්‍යන්තර දහන එන්ජින්. දඟර ගඳ කැරගෙනවා භ්‍රමණ චලිතය යෙදෙනවා. ඒත් එක්ක පිස්ටන් එක අණුවැටුම චලිතය යෙදෙනවා. ඊළඟට ළමයි තියෙන්නේ රූප සටහන් දෙකක් තියෙනවා. ඒ දෙකම ඒ කියන්නේ එක යන්ත්‍රයක්. ඒකට අපි කියන්නේ හැඩගාන යන්ත්‍රය කියලා. හරිද? ඔයාලගේ ප්‍රොඩක්ෂන් පාඩමේ ඔය හැඩගාන යන්ත්‍රය ගැන අපිට ඉගෙන ගන්න කියනවා. බලමු ඔය පොඩ්ඩක් ඔය හැඩගාන යන්ත්‍රය කියන එකේ වැඩේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. මෙන්න බලන්න. ඔය තියෙන්නේ ළමයි ඔය කියන හැඩගාන යන්ත්‍රය. හැඩගාන යන්ත්‍රයේ පොඩි ඩයග්‍රෑම් එකක් මේ තියෙන්නේ. මේ බලන්න. මේකේ කැරගෙනවා කොටසක් එයා භ්‍රමණ චලිතය යෙදෙනවා. ඒක තව කොටස් කිහිපයකට සම්බන්ධ වෙලා අපේ අවසාන කොටසක් තියෙනවා. එයා අණුවැටුම චලිතය යෙදෙනවා. ඒතර ළමයි මෙන්න මේ තියෙන්නේ ඔය අපි හැඩගාන යන්ත්‍රයට අපි දාන ඒ කියන්නේ ඔය අපි සරලව කියන යකඩ වැඩවල මේ මොකක් හරි අපිට ඒ කියන්නේ කාණුවක් කියලා හිතන්නකෝ. ඒ මොකක් හරි කොට ලී යකඩ කොටසක කාණුවක් වගේ එකක් අපිට කපා ගන්න ඕන නම් මෙන්න මේ හැඩගාන යන්ත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ. මේකෙන් වෙන්නේ ඒ යකඩ කොටස් සුද්ධ වෙවි යනවා. මේ තියෙන මේ කොටස බලන්න මේ තියෙන අපේ ඔය ආයුධය අණුවැටුම චලිතය තමයි දෙන්නේ. හරි. ඔන්න දෙනවා බලන්න. පැහැදිලිව. මේ තියෙන ඔය කියන හැඩගාන යන්ත්‍රය. මේ බලන්න මං කියපු යකඩ කොටස තියෙනවා මෙන්න. ඔන්න බලන්න. මේ යන්ත්‍රය ළමයි අපි ඔය කතා කරපු
චලිත පරිවර්තන ඔක්කොම වගේ සමහර තැන්වල පාවිච්චි වෙනවා. මේකත් ඒ වගේ එකක්. මේවා මං කිව්වේ ඔක්කොම වගේ පාවිච්චි වෙන හැමතැනම මේ. මෙයා දෝලණය වෙනවා වගේ පේනවා. මේ අණුවැටුම චලිතය දෙනවා එයා. ඔන්න බලන්න. ඕකට තමයි ළමයි කියන්නේ හැඩ ගන්න යන්ත්‍රය කියලා. ඒක අපි වැඩිදුරට ඉගෙන ගන්නවා ප්‍රොඩක්ෂන් පාඩමේදී. දැනට ඔයා දැනගෙන ඉන්න රූටර් දගර යාන්ත්‍රණයේ යෙදීමකින් තමයි හැඩ ගන්න යන්ත්‍රය වැඩ කරන්නේ කියලා. ඒකට ජටිල ලියා ගන්න හැඩ ගන්න යන්ත්‍රය. හැඩ ගන්න යන්ත්‍රය. හරි. එහෙනම් දැන් අපි යනවා අන්තිම චලිත පරිවර්තන ආකාරයට. අපි තුනක් කතා කරලා ඉවරයි දැන්. ස්ක්‍රූපු පොට යාන්ත්‍රණය, කැමි යාන්ත්‍රණය, රූටර් දගර යාන්ත්‍රණය. එතකොට අපි දැන් යනවා අන්තිම එකට දැති තලව්ව සහ දව රෝධය. මොකද්ද දැති තලව්ව සහ දව රෝධය? බලන්න ටියුට් එකේ තියෙනවා පිටු අංක 6යි දැති තලව්ව සහ දව රෝධය. මෙම යාන්ත්‍රණය භ්‍රමණ චලිතය රේඛීය චලිතය බවටත් නැතහොත් අනෙක් අතට රේඛීය චලිතය භ්‍රමණ චලිතය බවටත් පරිවර්තනය කිරීමට භාවිතා වන සරල යාන්ත්‍රණයකි. චලිත පරිවර්තන ආකාරය ගැන කියලා තියෙන්නේ අපි බලමු එහෙම වෙනවද කියලා. හරිනේ. රූප සටහනක් දීලා තියෙනවා. හරි. මම ඉස්සෙල්ලා ගෙලින්නම්කෝ ඕක මොකක්ද කියලා. දැඩි තලව්ව සහ දවරෝධය කියන ළමයි මෙහෙම එකක්. දණ්ඩක් තියෙනවා. ඒ දණ්ඩේ මෙන්න මෙහෙම දැති තියෙනවා. නිකන් හරියට ගියර රෝධයක් දිග ඇරලා වගේ. ඒකේ දැති තමයි තියෙන්නේ. ඕකට ගියර් රෝධයක් සම්බන්ධයි. මෙන්න මෙහෙම. ඔන්න ඔහම ගියර් රෝධයක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන ගියර් රෝධයක් ඔන්න ඕක සම්බන්ධයි. හරිනේ. එතකොට මම මේ ගියර් රෝධය කැරගුවොත් එහෙම මෙයා දිගේ මට මේ ගියර් රෝධය යවන්න පුළුවන්. නේ? එහෙම නැත්නම් මේ ගියර් රෝධය එක තැනක තියලා කැරගුවොත් එහෙම මෙයාව එහෙම යවන්න පුළුවන්. පැහැදිලිනේ? අන්න ඕකට තමයි අපි කියන්නේ මේ සමස්තයකට තමයි අපි කියන්නේ දැති තලව්ව සහ දව රෝධය කියලා. එතෙන්දී අපේ දැති තලව්ව කියලා කියන්නේ මෙන්න මෙයාට එතන ලියා ගන්න දැති තලව්ව. හරි අපි පස්සේ ලියා ගමු. එතෙන්දී මෙයාට අපි කියන්නේ දැති තලව්ව. මෙයාට අපි කියන්නේ දව රෝධය. දැති තලව්ව මෙයාට අපි කියන්නේ දව රෝධය. හරිනේ? පැහැදිලිනේ වෙන වැඩි? අපි බලමු රූප සටහනක් බලන්න පුළුවන් නේ ලෝකට. තේරුම් ගන්න. හරි. මේ තියෙන ඔය කියන කතාව ඔන්න බලන්න. මේ තියෙන්නේ ඔය කියපු දව රෝධය. එතකොට මේ තියෙන්නේ අපේ දැති තලව්ව. ඕකට ඉංග්‍රීසියෙන් කියනවා ළමයි රැක් ඇන් පීනින් කියලා. මම හිතා සද්ද ඕනේ නැහැ නේ. රැක් ඇන් පීනින් කියලා කියනවා. හරි. වාහන වල එහෙම වැඩිපුරම පාවිච්චි වෙනවා. රැක් කියලා කියන්නේ දැති තලව්ව, පීනින් කියන්නේ දව රෝධය. පේනවද වෙන වැඩේ? දව රෝධය කරකවනවා දැති තලව්ව එහෙම යනවා. ඔන්න වෙන වැඩේ. හරි. එතකොට ළමයි වාගේ රූප සටහනක් තියෙනවා ඔන්න ඕකේ. මම හිතනවා පැහැදිලි කියලා. රූප සටහනක් තියෙනවා ඔය අපේ දැති තලව්ව සහ දව රෝධය ඒකව නම් කරගන්න. දැති තලව්ව සහ දව රෝධය. ඊතර දෙයක් ගහලා නම් කරගන්න. දැති තලව්ව සහ දව රෝධය. හරි. ඊළඟට බලන්න ටියුට් එකේ බලන්න දැති රෝධය භ්‍රමණය වන විට එහි දැති තලයේ සමග ගැටි. දැති රෝධය භ්‍රමණය වන විට ඔය දැති රෝධය කියන්නේ ළමයි දව රෝධයම තමයි ඈ. දැති රෝධය භ්‍රමණය වන විට එහි දැති තලයේ සමග ගැටි දැති තලය සරල රේඛාවක ගමන් කරයි. මෙන්න මෙයා සරල රේඛාවක් යනවා. අනෙක් අතට දැති තලය රේඛීයව තල්ලු කිරීමෙන් මෙයා රේඛීයව තල්ලු කිරීමෙන් දැති රෝධය භ්‍රමණය කළ හැකිය. අරකදී කරලා පෙන්නුවානේ. මෙයාව තියාගෙන මෙයාව කරගුවොත් එහෙම අපිට මේ තලයේ එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. ඒ වගේම එතකොට චලිතය වෙන්නේ මෙහෙම එකක්.
මෙයා භ්‍රමණ චලිතය දෙනවා. මෙයා රේඛීය චලිතය දෙනවා. සරලයි. මෙහෙට යන්නත් පුළුවන් මෙහෙට යන්නත් පුළුවන්. ඔන්න ඔක තමයි මේ කියන කතාවේ වෙන්නේ. හරිද? එතකොට තව වැදගත් පොයින්ට් එකක් තියෙනවා තමයි මේකේ. මේකේ වැදගත් පොයින්ට් එකක් තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා ලියාගෙන ඉමු. ඒකේ යටින් තියෙන ඔයාලට මම හිතන්නේ යටින් ඉඳ තියෙනවා මේ ටියුට් එකේ. ඔය දැන් කියපු පොයින්ට් එකට දැතිරෝධය භ්‍රමණය වෙන විට අන්නේ පොයින්ට් එකට යටින් තව පොයින්ට් එකක් දාලා ලියා ගන්න රතු පෑනේ ලියා ගන්න එක. මෙමගින් ඇහෙනව නේද පැහැදිලිව? ඔව්. මෙමගින් චලිත දිශාව අංශක අණුවකින් වෙනස් කරගත හැකිය. මෙමගින් චලිත දිශාව අංශක අණුවකින් වෙනස් කරගත හැකිය. අංශක අණුවකින් වෙනස් කරගත හැකිය. බලමු ඔය කියන කතාව කොහොමද වෙන්නේ කියලා. මම ළමයි දැන් මේ ඉස්සලා ඇන්දේ ඔය දරිතලව දිහා ඉස්සරහ බලන් ඉන්න විදියනේ. දැන් මං අඳිනවා එයාවම උඩින් බලන්න. ඒ කියන්නේ මෙහෙමයි. මේ ඉන්නේ ඉස්සලා ඇඳපු විදිය. හරිනේ. ඔය ඉන්නේ ඉස්සලා ඇඳපු විදිය. එතකොට මම මෙයාගේ මෙහෙම උඩින් ගිහලා බලන් ඉද්දි මට පේන්නේ මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම තියෙනවා අපේ දැති තලවුව. හරිද? ඔන්න ඔහොම දැතිත් තියෙනවා යාගේ. හරිනේ. හරි. දැති තියෙනවා. එතකොට මෙතනින් සම්බන්ධයි අපේ මොකද්ද? දැති රෝධය. එහෙම නැත්නම් දව රෝධය. හරිනේ. මෙන්න මේ තමයි තියෙන්නේ. මම මේක සම්බන්ධ නොකර ඉන්න ඔයාලට අඳුර ගන්න ලේසියි. එතකොට දව රෝධය ළමයි සම්බන්ධ වෙලා තියෙන මෙන්න මෙහෙම දණ්ඩකින්නේ. ඒකේ මැදින් කේන්ද්‍රය කරලා මෙහෙම දණ්ඩකින්නේ සම්බන්ධ වෙලා තියෙන්නේ. දැති දලවුව තියෙන්නේ මෙන්න මේක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මම දව රෝධය කැරකුවොත් දව රෝධය මෙන්න මෙහෙට කැරකුවොත් මෙහෙම කැරකුවොත් මෙයාව අපිට මේක දිගේ චලනය කරගන්න පුළුවන් රේඛීයව. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම චලනය කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ දව රෝධය මෙන්න මේ අතර මම කැරකුවොත් මේ දැඩි තලව්ව අපිට මෙන්න මේ විදිහට චලනය කරගන්න පුළුවන්. ඒක දැන් ඔයාලා දන්නවනේ. බලන්න එතකොට වෙන වැඩේ. ඔයාලට පේනවා ළමයි මෙන්න මෙයාගේ අක්ෂය තියෙන දිශාව මොකක්ද? මේ අතර කියන්නේ කෙලින් පහළටනේ තියෙන්නේ. මේ රූපේ හැටියට නේ. මේ අතර තියෙන්නේ. එතකොට මම මෙයාට ජවය දෙන්නේ අපි සලකන්නේ මෙයාට ජවය දෙන දිශාව මෙන්න මේ අතට කියලා. මේ කෙලින් අතට ජවය දෙන්නේ. හැබැයි අපේ අවුට්පුට් එක මොන වගේද? එළියට ජවය එයාගේ දිශාව මෙන්න මේ වගේ. මේ බලන්න. දෙපැත්තට යන්නේ. කෙලින් දෙන ජවය යන්නේ දෙපැත්තට. මම මෙහෙම ඇඳුත් එහෙම මේ කෙලින් දෙන ජවය යන්නේ දෙපැත්තට. ඔන්න ඔහොම යන්නේ. කැරකෙන්නේ හරහට තමයි රෝදේ. හැබැයි අපි දැන් සලකන්නේ මේ අක්ෂය දිගේ ජවය දෙන්නේ මෙන්න මේ දිශාවට. හරිද? එතකොට ඒ ජවය බලන්න හැදෙන කෝණයක් තියෙනවා මෙතන. කෙලින් දෙන ජවය දෙපැත්තට යන්නේ මෙන්න මෙතන අංශක 90ක කෝණයක් හැදෙනවා. ඔන්න ඔය කතාව තමයි මේ අපි ලියාගත්ත පොයින්ට් එකකින් කියන්නේ. මෙමගින් චලිත දිශාව අංශක 90කින් වෙනස් කරගත හැකියි. ඒක මේකේ විශේෂ පොයින්ට් එකක්. හොඳ. ඒක ඔයා හයිලයිට් කරගන්න. එහෙම නැත්නම් රතු පෑනක ලියා ගන්න කියලා මම කිව්වේ. මේ ඒක මතක තියාගන්න. අනිවාර්යෙන් ඒක අහන්න අවස්ථා තියෙනවා. හරි. ඒ කතාවත් පැහැදිලි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි බැලුවා මේකේ චලිත පරිවර්තනය මොන වගේද කියලා. මෙයා සරලයි භ්‍රමණ චලිතය කරන්න භ්‍රමණ චලිතයෙන් මොනවා කරන්න පුළුවන්ද? රේඛීය චලිතය කරන්න පුළුවන්. රේඛීය නෙමෙයි රේඛීය චලිතය. හරි. භ්‍රමණ රේඛීය කරනවා වගේම මං කියවනේ දැඩි තලහුව එහාට මෙහාට අපිට කරකලා අවුලන්නේ භ්‍රමණ කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔයා ඉන්න පිටු අංක 4 ටියුට් එකේ පිටු අංක 7 උඩ තියෙන හිස්තනක් කලින් ඒවා වගේම ඒක ලියා ගන්න මෙන්න මේ දැඩි තලහුව සහ දවරෝධයේ චලිත පරිවර්තනය භ්‍රමණ චලිතය රේඛීය චලිතය කරනවා. භ්‍රමණ චලිතය ඉඳලා දාලා රේඛීය චලිතය. ඉස්සෙල්ලා වගේ චලිතය ලියන්නේ නැහැ. මේ භ්‍රමණ රේඛීය කියලා විතරක් ලියා ගන්න එපා. භ්‍රමණ චලිතය රේඛීය චලිතය ආපහු අනික් අතට රේඛීය චලිතය භ්‍රමණ චලිතය කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. හරි. අන්තිමට බලන්න අපි ඔය කතා කරපු දැඩිදලා වූ සහ දවරෝදේ භාවිත
මෙන්න මේ වගේ වැඩවලට තමයි ළමයි පාවිච්චි කරන්නේ. පළවෙනි රූපේ ඔයාලට තියෙන්නේ බංකු ඉදුම් යන්ත්‍රයක්. ඒකත් ඔයාලා ප්‍රොඩක්ෂන් පාඩමේදී ඉගෙන ගන්නවා. අනිවාර්යෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. සහ වැඩ කරන්නත් තියෙනවා ඔයාලට ප්‍රැක්ටිකල් වලට බංකු ඉදුම් යන්ත්‍රය. ඒකේ වෙන්නේ ළමයි මෙන්න මෙහෙම වැඩක්. ඒ කියන්නේ ඒක පාවිච්චි වෙන්නේ අපි බලමු. ඔන්න තියෙනවා ඔය කියන බංකු ඉදුම් යන්ත්‍රය. මේ තියෙන ළමයි. මේකේ රූපේ සම්පූර්ණව ඒක පේන්නේ නැහැ. ඒත් ඔයාලට අඳුර ගන්න පුළුවන්. මේ තියෙන බංකු ඉදුම් යන්ත්‍රය. එතන බලන්න අන්න එහෙම අපි වැඩ කොටස තියෙන ඒ ආධාරකය අපි ඉහළ පහළ යවන්නේ මෙන්න මේ කියන යාන්ත්‍රණේ. මේ දවරෝදේ තියෙනවා, දැතිදලව් තියෙනවා. දවරෝදේ කරකනවා. ඒකෙදි සම්බන්ධ වෙලා තියෙන අපිට චලනය කරගන්න ඕනේ ආධාරකය නිසා ඒ දවරෝදේ කොටසම උඩට යනවා. පැහැදිලිනේ? අවුලක් නැහැ. ඊළඟට මෙන්න මේ විදුම් කටුව හසුරුවන ඒ කොටසත් අපිට සම්බන්ධ වෙලා තියෙන්නේ මොකෙන්ද? ඔය කියන දැතිදලව් සහ දවරෝදේම තමයි. මේ අහපො පරක් බලන්න. පැහැදිලි නේද කතාව? හරි. ඔන්න බංකු විදුම් යන්ත්‍රය ඔන්න ඔය තැන් දෙකේදී අපේ යාන්ත්‍රණය පාවිච්චි වෙනවා. ඒකේ ඔයාලා ලියා ගන්න බංකු විදුම් යන්ත්‍රය කියලා ලියා ගන්න යටි. අඳුර ගන්න කියන්නේ මතක තියෙන්නේ මේ හැම යාන්ත්‍රණයකම ළමයි භාවිතයන් ඔයාලා දැනගෙන ඉන්න. අඩුම දෙකක් තුනක්වත් දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට තියෙන රූපේ ඊළඟට තියෙන ළමයි වාහනයක සුක්කානම් පද්ධතියක්. ඔයාලා මේ විදිහේ ඔටෝමොබයිල් පාඩම ඉගෙනගෙන තියෙනවා නම් අපිට තියෙනවා වෙනම සුක්කානම් පද්ධතිය කියලා වෙනම කොටසක්ම සම්පූර්ණයෙන් කතා කරන්නනේ. අන්න ඒකේ සරල ඒ කියන්නේ සරල සුක්කානම් පද්ධතියක තමයි මෙන්න මේ කියන එක පාවිච්චි වෙන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා වැඩි. මේ තියෙන්නේ. ඔම් බලන්න. මේ තියෙන සුක්කානව එය සම්බන්ධක නඩු තියෙනවා ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ඔය කියන දැරිදලවස දවරෝදේ. දැන් මේකේ තිබ්බට දැන් තියෙන වාහන ගත්තොත් එහෙම කෙලින්ම මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේක තමයි අතරමැදි කොටස් තියෙනවා. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. මේ බලන්න මේකේ තියෙනවා ඔය කියන දැරිදලවස දවරෝදේ. සද්ද එපා. හරි මේ බලන්න. ඒකෙදි මොකද කරන්නේ? දවරෝදේ කරකවනවා. දැරිදලව තමයි චලනය වෙන්නේ. රේඛීය. දෙපැත්තට චලනය වෙනවනේ. දෙපැත්තට චලනය වෙනවා. ඉවරද? ආය පාරක් බලන්න. එතන චලනය වෙනවා. හරිනේ ගැටලුවක් නැහැ. ඒකෙන් අපි යටින් ලියාගමු වාහන සුක්කානම් පද්ධතිය. වාහන සුක්කානම් පද්ධතිය. වාහන සුක්කානම් පද්ධතිය. ඊළඟ රූපේ තියෙන්නේ ඔයාලා හැමෝම දන්නේ ගන්නේ. මේකට මොකද්ද කියන්නේ? ඒකට අපි කියන්නේ මුල් තැන්ගෙයි තරාදී කියලා. නිකන් තරාදී නෙවෙයි මුල් තැන්ගෙයි තරාදී කියලා කියන්නේ. මේක පොඩි නිසා. හරි මුල් තැන්ගේ තරාදියත් වෙන්නේ ළමයි මෙන්න මෙහෙම වැඩක් ඈ. දැන් මං ගාව තියෙනවා ඔය මුල් තැන්ගේ තරාදිය නෙමෙයි සාමාන්‍ය තරාදියක්. හරිද? ඔය දෙකෙන් වෙන්නේ එකම වැඩේ. බලන්න ඒකේ කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඔන්න අපි ගලවනවා කොටස් ටික. හරි ඇතුළ තියෙනවා මෙන්න මෙහෙම. තරාදිය අන්න බලන්න. හරි ගැලෙව්වා. ඔන්න තියෙනවා. අපි එල්ලන තරාදියේ පහළට ඇදෙන කොටස තමයි ළමයි මේ එල්ලුවාම. අන්න එතකොට මේ පහළට ඇදෙන කොටසට සම්බන්ධයි මොකද්ද? මෙන්න මේ කියන දැතිතලව්වක් සම්බන්ධයි. ඒ ඇදෙද්දී දවරෝදේ සම්බන්ධලා දෙනවා අපි ඔය මා කියන්නේ අපේ ගාන පෙන්නන ඒ කටුවට සම්බන්ධලා තියෙන්නේ ඔය දවරෝදේ. මේක රූප සටහන ඔයාලට වැඩි පැහැදිලි නැතුව ඇති මේ වීඩියෝ එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඔක දැනගෙන විතරක් හිටපුවාම ඇති ඔයාලා. වෙන වැඩේ පැහැදිලිනේ. අවුලක් නැහැනේ. හරි. ඔන්න ඔය ටික තමයි චලිත පරිවර්තන යාන්ත්‍රණවල අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඔන්න ඔයාලගේ පස්වෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රිකාවට අදාළ සම්පූර්ණ කොටස් ටික අපි ළමයි කතා කරලා ඉවරයි මේ වෙද්දි. හරිනේ. ඊළඟට අපිට තියෙන්නේ දෙවෙනි අනුමාත්‍රිකාව. ඒ කියන්නේ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය කියන කොටසේ. ඒ කොටසේ අපිට තියෙන්නේ මේ පාඩමේ ඇත්තම කිව්වොත් අපිට ගණන් හදන්න ඊට පස්සේ
ලොකු දේවල් ටිකක් තියෙනවා මේ කොටසේ කතා කරන්න. ඒ කොටසත් අපි ඉක්මනට බලමු. බලන්න යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය හා උපක්‍රම මාතෘකාව. ඒක යටතේ තියෙනවා යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය. ටක් ගාලා එන්න බලන්න. යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය. ජව සම්ප්‍රේෂණයේ අරමුණ වන්නේ යම් බල ප්‍රවේගයකින් ජනනය වන ජවය වෙනත් ස්ථානයක ඇති ක්‍රියාකාරී කොටසකට කාර්යක්ෂමව සහ අපේක්ෂිත ආකාරයට සම්ප්‍රේෂණය කිරීමයි. මොකක්ද ඒ කතාව? ආයෙ තේරුම් ගන්න බලන්න. ජව සම්ප්‍රේෂණයේ අයි අපි පාවිච්චි කරන්නේ මොකක් හරි බල ප්‍රවේගයකින් ජනනය වන ජවයක්. හරි මොකක් හරි හිතන්න හරි මෝටරයක් කියලා හිතන්නකො. හරි ජවයක් හදනවා යාගෙන්. ඒ ජවය වෙනත් තැනක තියෙන ක්‍රියාකාරී කොටසකට අපිට ඕන තැනකට කාර්යක්ෂමව සහ අපේක්ෂිත ආකාරයට අරන් යන එකට තමයි ඒ අරන් යන එක තමයි අපි ජව සම්ප්‍රේෂණයේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ එහෙම අරන් යන්න තමයි අපි ජව සම්ප්‍රේෂණය කියලා කරන්නේ. හරිද? ඔයාලට තියෙනවා ඒ ළමයි යටින් කොටුවක්. අපි ඔක ලියාගමු නිර්වචනයක්. ඒ කියන්නේ එහෙම දැන් උඩ කොටසේ තියෙන එක අපිට එහෙම ලියන්න බෑනේ. අනිවාර්යෙන් විභාගයට අහන්න ඉඩ තියෙනවා ජව සම්ප්‍රේෂණය අනුව අර්ථ දක්වන්න කියලා අහන්න පුළුවන්. එහෙම වුවත් ඔයාලා ලියන්න ඕනේ. ලියා ගන්න ඒ කොටුව ඇතුලේ ජව සම්ප්‍රේෂණය අනුව ලියන්න ප්‍රාථමික චාලකයක් මගින් ප්‍රාථමික චාලකයක් දන්නේ නැති වචනයක්ද බලමු ඒක ඉස්සරහට. ප්‍රාථමික චාලකයක් මගින් නිපදවන ජවය යම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා ප්‍රාථමික චාලකයක් මගින් නිපදවන ජවය යම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය වන වෙනත් තැනකට ලබා දීම වෙනත් තැනකට සම්ප්‍රේෂණය කිරීම කියලා ලියා ගන්නවා. අවශ්‍ය වන වෙනත් තැනකට සම්ප්‍රේෂණය කිරීමයි ජව සම්ප්‍රේෂණය යනු කියලා අපි උඩ ලියාගත්තේ. ජව සම්ප්‍රේෂණය යනු ප්‍රාථමික චාලකයක් මගින් නිපදවන ජවය යම් කාර්යයක් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය වන වෙනත් තැනකට සම්ප්‍රේෂණය කිරීමයි. ඔන්න ඕක තමයි ළමයි ජව සම්ප්‍රේෂණය කියලා කියන්නේ සරලවම. හරිද? ජව සම්ප්‍රේෂණය. එතකොට බලන්න මෙතෙන්දී ඔයාලා අලුත් වචනයක් ආව නේද? ප්‍රාථමික චාලකය කියලා. අලුත් නැහැ. ඒත් ඒක අපි කතා කරපු නැති වචනයක් නේද? ප්‍රාථමික චාලකය කියලා කියන්නේ ළමයි බොහොම කියන්නේ සරල දෙයක්. මෙහෙමයි. අපි මොකක් හරි මැෂින් එකක් හරි වැඩ කරනවා කියලා හිතන්නකෝ. ඒ වෙනතම වාහනයක් තියනවා කියන්නේ. හරි වාහනයක් ගමුකෝ අපි. මෙන්න තියෙනවා වාහනයක්. කොහොමද තියෙන්නේ? හරි මේ තියෙන වාහනේ. ඔය වාහනේ ළමයි දැන් ඔයාලා දන්නවා මේ වාහනේ චලනය වෙන ප්‍රධාන ජවය හදන්න බෑ. අන්නේ ජවය හදන ප්‍රධාන ඒකකයකට තමයි අපි කියන්නේ ඔය කියන ප්‍රාථමික චාලකය කියලා. එතකොට දැන් ඔයාලා දන්නවා ජවය හදන්න පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා. ඒ කියන්නේ එක්ක මේකේ තියෙනවා එන්ජින් එකක්. එන්ජිමක් තියෙන්න පුළුවන්. හරිද? තව ක්‍රමයක් තියෙනව නේද? දැන් ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන්නේ මොනවද? මෝටර එකක්. කියන්නේ ජවය හදන්නේ මෝටර එකෙන්ම ඊට පාදගෙන කන්ට්‍රෝල් යුනිට් ගොඩක් තියෙනවා ඒකේ. ඒත් ඒකේ ප්‍රධාන චලිත ජවය හදන්නේ මෝටර එකකින්. එන්ජිමක් හරි මෝටරයක් හරි. ඔන්න ඔය දෙක තමයි ළමයි ප්‍රධානම අපි යන්ත්‍රයක් ගත්තත් වාහනයක් ගත්තත් ප්‍රධානම ජවය උත්පාදනය කරන්න පාවිච්චි කරන්නේ. අන්න ඒ ප්‍රධාන ජවය හදන එක්කෙනාට අපි කියනවා ප්‍රාථමික චාලකය කියලා. හරිද? ප්‍රාථමික චාලකය. යටින් බලන්න ඔයාලගේ ජව සම්ප්‍රේෂණයේ අවශ්‍යතාවයන් කියන එක එහෙම පොඩ්ඩක් තියන්න. ඊට පස්සේ යටින් තියෙනවා ප්‍රාථමික චාලකය කියලා. බලන්න. ප්‍රාථමික චාලකය ඉංග්‍රීසියෙන් කියනවා අපි ප්‍රයිම් මූවර් කියලා. ඕනෑම යන්ත්‍රයක හෝ යන්ත්‍ර පද්ධතියක ඇති එම පද්ධතියේ චලිතය සහ ජවය සම්ප්‍රේෂණය සඳහා මූලික බලය සපයන ඒකකය ප්‍රාථමික චාලකය ලෙස හැඳින්වේ. පැහැදිලි නේද කියපු කතාව? ඒක ඔයාලා හයිලයිට් කරගන්න. ඔයාලා දැනන් ඉන්න ඕනේ ප්‍රාථමික චාලකයක් කිව්වම මොකක්ද ඒ කියලා. ඊළඟ පිටුවේ හැම බලන්න ප්‍රාථමික චාලක සඳහා උදාහරණ දෙකක් දීලා දෙනවා අර කිව්වා වගේ එන්ජිම සහ විදුලි මෝටරය. ප්‍රධානවම පාවිච්චි වෙන්නේ ඔන්න ඔය දෙක තමයි. ප්‍රාථමික චාලකය සඳහා. හරි. ආපස්සට එන්න ටියුට් එකේ ඒ කියන්නේ 7 වෙනි පිටුවේ තියෙන අපි කොටසක් අතහැරලා ගියා ජව සම්ප්‍රේෂණයේ අවශ්‍යතාව. ඇයි අපි ජවය සම්ප්‍රේෂණය කරන්නේ? බලන්න ජවය සම්ප්‍රේෂණය කරන්න ඇයි කියලා දීලා තියෙනවා. දුරස්ත ස්ථානවලට ජවය රැගෙන යන්න. දැන් මෝටර රථයක එන්ජිම තියෙන්නේ මෙතන උනාට ඔයා දන්නවා දැන් අපි මෝටර රථයක සමහර මෝටර රථ තියෙනවා පදවන රෝද තියෙන පිටිපස්ස. එතකොට මෙතන හදන ජවය අපි මෙහාට අරන් යන්න ඕනේ. හරිනේ? මෙතන පද්ධතියේ කොටස් කීපයක් තියෙනවා. අන්නේ කොටස් වලින් තමයි අපි ජවය අරගෙන යන්නේ. අන්න ජවය සම්ප්‍රේෂණය කරලා තියෙනවා. ඒ කියන්නේ දුරස්තව පිහිටි තැනකට
ජවය සම්ප්‍රේෂණය කරලා තියෙනවා. ඊට පස්සේ වේගය සහ ව්‍යාවර්තය වෙනස් කිරීමට ඒකට මේ උදාහරණ ගන්න පුළුවන්. එන්ජිමෙන් හදන වේගය නෙමෙයි අපේ රෝද වලට යන්නේ අපිට ඕන වෙලාවට අපි වෙනස් කරනවා. ඒක දන්නවනේ. අන්න වේගය සහ ව්‍යාවර්තය වෙනස් කරන්නත් ජව සම්ප්‍රේෂණ පද්ධතියක් පාවිච්චි කරනවා. ජවය සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාවයක් තමයි ඒකත්. ඊට පස්සේ චලිතයේ දිශාව වෙනස් කිරීම. චලිත දිශාව. ඒ කියන්නේ ඉස්සරහට යන්නත් පුළුවන් මේ වාහනේට. ඒ වගේම පස්සට යන්නත් පුළුවන්. අන්න එහෙමත් අපිට ඕන විදිහට කරගන්න මේ ජවය සම්ප්‍රේෂණය කරගන්න වෙනවා. ඕක තමයි සරලවම ජව සම්ප්‍රේෂණයේ අවශ්‍යතාවයන් කියලා කියන්නේ. ඒකත් ඔයාලා මතක තියාගෙන ඉන්න. හරි. ඊළඟ පිටුවට යන් අපි. ඊළඟ පිටුව ඔන්න අපි ජව සම්ප්‍රේෂණය ගැන අඳුරගත්ත ජව සම්ප්‍රේෂණය කියන්නේ මොකක්ද කියලා අපි දැන් දැනගෙන ඉවරයි. ඊට පස්සේ බලන්න ජව සම්ප්‍රේෂණය ප්‍රධාන ජව සම්ප්‍රේෂණ උපක්‍රම. අපි ඊළඟ මාතෘකාව ජව සම්ප්‍රේෂණය කියන්නේ මොකක්ද කියන එක හරි. දැන් අපි කොහොමද ජව සම්ප්‍රේෂණය කරන්නේ කියලා තමයි බලන්න යන්නේ. එතෙන්දි ළමයි බලන්න තියෙනවා ජව සම්ප්‍රේෂණය කරන ප්‍රධාන ක්‍රම 4ක් යටතේ සිදු කරේ. ජව සම්ප්‍රේෂණය ප්‍රධාන ක්‍රම 4ක් යටතේ සිදු කරේ. පළවෙනි ක්‍රමය පටියලවුම මොකද්ද අපි දන්නේ නැහැ බලමු පස්සේ. පටියලවුම දෙවෙනි එක දන්වැල් නෙලවුම ඊගෙන ටිකක් කුරුයි වගේ. ගියර රෝද හෙලවුම දන්නවා අවුලක් නැහැ. දඬු හෝ රැහැන් නෙලවුම. ඒකත් වැඩිය දන්නේ නැහැ අපි බලමු. හරිනේ. එහෙනම් ජව සම්ප්‍රේෂණය අපි ඉගෙන ගන්නවා ළමයි ප්‍රධාන ක්‍රම 4කින් පටියලවුම දන්වැල් එලවුම ගියර රෝද එලවුම දඬු හෝ රැහැන් එලවුම. හරි. එහෙනම් ඔන්න අපි ඔයාලගේ පාඩමේ පස්වෙනි පාඩමේ පළවෙනි අනුමාත්‍රිකාව ඒ කියන්නේ මූලික චලිතාකාර සහ චලිත පරිවර්තන යාන්ත්‍රණ සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරගත්තා. මම හිතනවා ඔයාලට ඒක කිසි ගැටලුවක් නැතුව ඇති කියලා දැන් මේ වෙද්දි ඊළඟට ජව සම්ප්‍රේෂණයේ මාතෘකාව යටතේ යාන්ත්‍රික ජව සම්ප්‍රේෂණය කියන්නේ මොකද්ද? ප්‍රාථමික චාලකයක් කියන්නේ මොකද්ද? සහ ජව සම්ප්‍රේෂණයේ අවශ්‍යතාවයන් මොනවද කියලා අපි ඉගෙන ගත්තා. හරිනේ. දැන් එතකොට ඉතුරුලා තියෙන්නේ අපේ ජව සම්ප්‍රේෂණ උපක්‍රම. මේකෙදි ඔයාලට මේ මාතෘකාව යටතේ ඔයාලට ගණන් හදන්න තියෙනවා. මේ අපි කතා කරපු ওই පටියලවම ගියර් රෝද එලවම යටතේ ගණන් හදන්න තියෙනවා. විභාගයට එන ගණන් හදන්න තියෙනවා අපිට. එතකොට ඔය ටික ළමයි අපි ඊළඟ දවසේ කතා කරනවා. ඊළඟ දවසේ ඔයාලට සෙනසුරාදා හවස 7:00ට පටන් ගන්නවා දෙවෙනි දවස. එදාට අපි මේ කොටස කතා කරමු. එහෙනම් අපි අදට වැඩ නවත්තමු. මේකේ ගැටලු තියෙනවා නම් ඔයාලට ඊළඟ දවසේ අහන්නත් පුළුවන්. ගැටලු තියෙනවා නම් අහන්න. එහෙනම් ඊළඟ දවසට හැමෝම සම්බන්ධ වෙන්න. අපි එහෙනම් අදට පන්ති නවත්තමු. හැමෝටම ආයිබෝවන්.